යත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝ චාවසෝ සම්මා සංකප්පෝ නික්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ හෝති තී. කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සුපුරුදු ලෙස වස් කාල සීමාව තුළ පැවැත්වෙන තවත් එක් උතුම් පින්කමක් මේ විදිහට සිද්ධ කරනු ලබනවා. ඉතින් අද දවසේ සිද්ධ කරන මේ උතුම් පින්කම සඳහා මූලික දායකත්වය බාර ගනු ලැබුවේ රුචිර මහත්මයා, සරණි මහත්මිය, ඒ වගේම විනුද පුතා සහ ඕබාස ඒ පුතුණුවන් ඇතුළේ පවුලේ පින්නතුන්. ඉතින් තමන්ගේ හිතයිසීන් කල්යාණ මිත්‍රයන්ුත් එක් රාශී කරගෙන අද මේ පින්කම සිද්ධ කරනු ලබනවා. මේ පින්නත් ඒ පිරිස බලාපොරොත්තු වෙනවා පින්කමට සම්බන්ධ සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සිද්ධ කරන පින්කමින් ජයත් කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා. ඒ වගේම අභාව ප්‍රාප්ත වන්නට යෙදුන සුසිලා ජයවර්ධන තමන්ගේ ආත්මීය නැන්දම්මටත් ඒ වගේම මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන තමන්ගේ ආත්මීය දෙමව්පියන්ට දරුවන්ට කල්යාණ මිත්‍ර සම්පත්ති ලැබිලා ඒ අයටත් මේ පින්කමින් ජයත කුසල ශක්තිය ආශිර්වාදයක් බවට පත් කරගෙන ඒ සිද්ධ කරන අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගෙන ජීවිත වාසනාවන්ත කරගන්නට හැම දිනාටම හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියන මේ යහපත් අරමුණු පෙරදැන් කරගෙන ඒ පින්වත් පිරිස අද දවසේ මේ පින්කම සඳහා මූලික දායකත්වය ලබා දෙනවා. පසුගිය ධර්ම දේශනාවේදී පින්වත් ඔබට පැහැදිලි කළා විමුක්තිය උදා කර ගන්නට අපට උදව් වන දහම් කරුණු කිහිපයක්. ඉතින් අද දවසේ මේ කෙටි කාල සීමාව තුළ මම බලාපොරොත්තු වෙනවා සම්මා සංකප්පය පිළිබඳව දහම් කරුණු කිහිපයක් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්නට. අද මාතෘකාව හැටියට තෝරගත්තේ කතමෝ චාවසෝ සම්මා සංකප්පෝ. මේ සම්මා සංකප්පය කියලා කියන්නේ කුමක්ද කියන කාරණාව. ඒතර පින්නත් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පළමු ධර්ම දේශනාවේදී උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඒ චතුරාර්ය සත්‍යයේ අවසාන සත්‍යය තමයි මාර්ග සත්‍යය. මේ මාර්ග සත්‍යයේ එන ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවෙනි එක සඳහන් වෙන පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය, දෙවෙනි එක තමයි සම්මා සංකප්පය. ඒතර බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ පළමු ධර්ම දේශනාව පවත්වනකොට මේ පස්වග මහණුන්ට පැහැදිලි කරේ සංක්ෂිප්තයෙන්. ඒ කියන්නේ කෙටියෙන් තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මුල්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒ දහම් කරුණු කෙටියෙන් පැහැදිලි කරනවා. කෙටියෙන් කියන්නේ මූලික ටික විතරයි. අපි කියනවා නම් දුක්ඛ සත්‍ය පිළිබඳව පැහැදිලි කරනකොට ඒ කොටස් ටික මූලික ටික විතරයි පැහැදිලි කරන්නේ. ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ඒ විදිහට නේ. සමුදය ඊළඟට මාර්ග ඒ සත්‍යයන් පිළිබඳව පැහැදිලි කරනකොට සංක්ෂිප්තයෙන් තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ විස්තර සහිතව නෙවෙයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ ඒ සංක්ෂිප්තයෙන් දේශනා කරපු එක සවිස්තරාත්මකව
පැහැදිලි කිරීමක් සිද්ධ කළා සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ කියනකොට අපිට මතක් වෙනවා නේද? බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙනමනි සරියුත් මුගලන් දෙනම වහන්සේ. ඒතර මොනතරම් මේ බුද්ධ ශාසනයේ ඒ දෙදෙනාට විශේෂ තැනක් ලැබුණාද කියලා අපි ඉගෙන ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි සිව්වණක් පිරිසටම දේශනා කරනවා බජේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලාන. බජේත කියන්නේ ඇසුරු කරන්න කියනවා. මේ සරියුත් මොගලන් දෙනම වහන්සේ ඇසුරු කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් අපි කියමුකෝ කවුරු හරි නේද කියනවනම් අම්මා හරි තාත්තා හරි ගුරුවරයෙක් හරි මෙන්න මේ කෙනා ඇසුරු කරන්න ආශ්‍රය කරන්න කියලා. එතකොට මේ සරියුත් මොගලන් දෙනම වහන්සේ ඇසුරු කරන්න කියලා කියන්නේ නිකම්ම නෙමෙයි. උන්වහන්සේ දෙනම පිළිබඳ පැහැදිලි කරනවා පණ්ඩිතා. මේ දෙනම වහන්සේ පණ්ඩිතයි. පණ්ඩිත කියලා කියන්නේ ඔය මේ රහතන් වහන්සේට තමයි ওই පණ්ඩිත කියන වචනේ පාලි භාෂාව යොදාගන්නේ. ධම්මපදයේ පණ්ඩිත වර්ග කියලා තියෙනවා. බාල පණ්ඩිත වර්ග කියලා දෙකක් තියෙනවා. ඒතර පණ්ඩිත කියන වචනය බොහොම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක් මේ පාලි භාෂාවේ. රහතන් වහන්සේ හඳුන්වන්නට යොදන වචනයක් තමයි පණ්ඩිත කියලා කියන්නේ. දැන් අපේ සිංහල භාෂාවට එනකොට තමයි ඒක නිකන් අර මේ සහැල්ලුව ලක් කරන සමහර වෙලාවට කෙනෙකුට අපහාස කරන්නත් කියනවනේ. පණ්ඩිත කියන වචනේ. මොනවද හරියට කරගන්න බැයි නම් නේද? ඒ වගේ මේ භාෂාවේ බලන්න કોઈ යෙදෙන විදිය අනුව ඒ වගේ අර්ථයන් මේ විවිධාකාරයි. නමුත් පාලි භාෂාවෙන් පණ්ඩිත කියලා කියන්නේ බොහෝම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. රහතන් වහන්සේ හඳුන්වනවා. එතකොට මේ සරියුත් මොගලන් දෙනම වහන්සේ අසුරු කරන්න කියනවා ඒ දෙන්නම පණ්ඩිතයි කියනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරියුත් හාමුදුරුවෝ සෝතාපට්ටි ඵලයේ විනේති. එතකොට සරියුත් හාමුදුරුවෝ අසුරු කරපු කෙනෙක් අනිවාර්යයෙන්ම සෝවාන් මගේ පිහිටවනවාමයි. සෝතාපට්ටි ඵලයේ විනේති. ඉක්මවනවා. ඒකට මේ විදිහට දහම් කරුණු පිළිපදින්න මේ විදිහට භාවනා කරන්න ගුණ ධර්ම ටික පුරුදු පුහුණු කරන්න කියලා මේ සෝවාන් ඵලයේ අසුරු කරපු සරියුත් හාමුදුරුවෝ අසුරු කරපු කෙනා අයි සෝවාන් ඵලයේ පිහිටලම තමයි නවතින්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සෝතාපට්ටි ඵලයේ විනීත. සරියුත් හාමුදුරුවෝ. හැබැයි මුගලන් හාමුදුරුවෝ ගැන කියනවා මොග්ගල්ලානෝ උත්තමත්තේ විනීත කියනවා. දැන් පින්නත් ඔබට මේ වචන ඔය මේ සත්‍ය විභංග සූත්‍රයේම කියනකොට හමු වෙනවනේ. මේ උත්තමත්ත කියලා කියන්නේ පින්නතුනි මේ නිර්වාණය පිහිටවන කෙනා. අර උත්තරීතර තත්වයේ පිහිටවන. ඒතකොට එතන උත්තමත්ත කියලා කියන්නේ මේ නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය මඟ කියලා දෙනවා කියලා කියනවා. ඒකට සරියුත් මොගලන් දෙනවා. එතකොට මේ විදිහට පැහැදිලි කරලා මේ සරියුත් හාමුදුරුවෝ මොනතරම් මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්න විස්තර කරන්න දක්ෂද කියලා කියනවා නම් උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය විස්තරේන ආචික්කිතුම් දේශතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරිතුම් විභජිතුම් උත්ථානි කම්මන්ති. ඔය පාළි වචන ටික සඳහන් වෙන්නේ මේ සත්‍ය විභංග කියන සූත්‍රයේ. ඔය සත්‍ය විභංග කියන වචනේ තේරුම තමයි මේ චතුරාර්ය සත්‍ය කොටස් වලට බෙදලා සරලව පැහැදිලි කරපු සූත්‍රය කියන්නේ. සත්‍ය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යනේ. විභංග කියලා කියන්නේ කොටස් වශයෙන් මේ බෙදලා වෙන් කරලා පැහැදිලි කරපු කියන අර්ථය. එතකොට මේ සරියුත් හාමුදුරුවෝ මොනතරම් දක්ෂද කියනවනම් මේ චතුරාර්ය සත්‍ය කොටස් වලට බෙදලා පැහැදිලි කරන්න උන්වහන්සේගේ විස්තරේන ආචික්කිතුම් කියලා කියන්නේ විස්තර වශයෙන් මේ පැහැදිලි කරන්න. ඒකයි විස්තරේන ආචික්කිතුම් කියලා කියන්නේ. ඊළඟට දේශතුම් කියන්නේ දේශනා කරන්න. පඤ්ඤපේතුම් කියන්නේ පණවන්න. පට්ඨපේතුම් කියලා කියන්නේ ඒක හොඳට පිළිහිටවල තියන්න. විවරතුම් කියන්නේ හොඳට
විස්තර සහිතව පැහැදිලි කරන්න. විභජිතුන් කියලා මේවා කොටස් වලට බෙදලා දක්වන්න. ඊළඟට තව වචනයක් තියෙනවා උත්ථානි කාතුන්ති කියලා. ඒ උත්ථානි කාතුන් කියලා කියන්නේ ප්‍රකට කරන්න. මොකක්ද එතකොට මේකේ තේරුම? උත්ථානි කාතුන් කියන පාලි වචනේ තේරුම තමයි ප්‍රකට කරන්න කියලා කියන්නේ පින්නතුනි මේ චතුරාර්ය සත්‍යයේ වටිනාකම වැදගත්කම අනිත් අයට කියලා දීලා ඒක හොඳට පැහැදිලි කරලා දීලා මේක ප්‍රගුණ කරන්න අනුගමනය කරන්න කියලා නේද? ඒක ප්‍රසිද්ධ කරලා ඒකේ වටිනාකම කියලා දීලා අන්න ඒ කටයුතු කරන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරන්න මොනතරම් දක්ෂයෙක්ද එතකොට මේ සරියුත් හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේ කරුණ ටික ඔය මේ පැහැදිලි කරනවා. සත්‍ය විභංග සූත්‍රයේ තමයි මේ කරුණ ටික ඇතුළත් වෙන්නේ. එතකොට මේ කරුණ ටික මම පැහැදිලි කරේ පින්වත් ඔබට මේ සම්මා සංකප්පය පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ ඔය විදිහට කොටස් කරලා දේශනා කරේ නෑනේ. නේද? කතමෝ චාවසෝ සම්මා සංකප්පෝ බුදුහාමුදුරුවෝ සම්මා සංකප්ප කියලා විතරයි දේශනා කළේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පනේ සම්මා වාචා ඒ විදිහට දේශනා කරපු ඒ දහම් කරුණු ටික මේ භික්ෂුන් වහන්සේලාට සරියුත් හාමුදුරුවෝ දේශනා කරන භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා නුඹලා දන්නවද මේ සම්මා සංකප්පය කියන්නේ මොකක්ද කියලා. එහෙම විමසලා තමයි දේශනා කරන්නේ සම්මා සංකප්පය කියලා කියන්නේ මොකද්ද? නික්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. කොටස් තුනක් තියෙනවා මේ සම්මා සංකප්ප. ඒතර අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ සම්මා කියන වචනේ කියලා කියන්නේ යහපත් එහෙම නැත්නම් හොඳ කියන අර්ථය. සංකප්ප කියලා කියන්නේ මොනවද? අපේ මේ සිතේ තියෙන සිතුවිලි සංකල්පන. විනායක නෙමෙයි. තමන්ගේම. එකිනෙක කෙනාගේ සිතේ ඇතිවන අදහස් සංකල්පන. දැන් පින්වත් ඔබට නිරතුරුවම විවිධ අදහස් එනවනේ හිතටනේ. ඒක ප්‍රවාහයකින් ගලාගෙන එනවා. අතරක් නැහැ. ඔය චිත්ත වීති ගැන ඉගෙනනකොට අභිධර්ම එහෙම නේද? ඒක චෛතසික ගැන ඉගෙනනකොට මේ සිතට නිරතුරුවම සිතවිලි ගලාගෙන එනවා. එතකොට එතන හිඩසක් නැහැ, තියන්නේ නැහැ. ඉඳාගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ පංචේන්ද්‍රයන් තුනෙන් ගන්න අරමුණු తాවකාලික නවත්තලා හිත මේ භවාංගගත කරනවා. හරි? නිද්‍රෝපගත ස්වરૂපයට පත් කරනවා. තේරුණාද? ඒක කියන්නේ ඔය භවාංගගත කරනවා කියලා කියන්නේ සිත නින්දෙදි. පංචේන්ද්‍රයන් තුලින් ගන්න අරමුණු తాවකාලිකව නවත්තනවා. ඒක තමයි භවාංග ස්වરૂපයට පත් වෙන්නේ හිත. මොකද මේ සමස්තයක් වශයෙන් මේ සිතට නිරතුරුවම සිතවිලි ගලාගෙන එනවා. හිඩසක් නැතුව. එතකොට එන සිතවිලි බලන්න මෙතෙන්දී මේ කොටස් කීයකට බෙදලා තියෙනවද? කොටස් තුනකට. නික්කම්ම අව්‍යාපාද අවිහිංසා. ඒ තමයි හොඳ පැත්ත. හරි? ඒකේ නරක පැත්ත මොනවද? කාම ව්‍යාපාද විහිංසා. ඒ අකුසල් පැත්ත. හරි? කාම ව්‍යාපාද විහිංසා. හොඳ පැත්ත තමයි නික්කම්ම අව්‍යාපාද අවිහිංසා. එතකොට පින්නත් ඔබගේ සිතට අර කාම ව්‍යාපාද අවිහිංසා සිතුවිලි આવත් මොකද වෙන්නේ? ඔව් ඒ පාපකාරී සිතුවිලිනේ. ඒ අනේක විද දුක්ඛයන්ට මුහුණ දෙමින් මේ සසර සැරසරන්න අවශ්‍ය කර්ම රැස් වෙනවා. තේරුණාද? එතකොට නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සිතුවිලි සිතේ ඇති වෙනකොට මොකද වෙන්නේ? ටික ටික මේ ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ටික දුරු කරන පැත්තට තමයි තමන්ගේ මේ සිත හැඩ ගැහෙන්නේ. එතකොට මේ විමුක්තිය උදා කර ගන්නවා කියලා අපි මේ සිත තමයි විමුක්තියට යොමු කරන්නේ. මොනතරම් පින්නතුනේ මේ අපේ මේ ශරීරය තුළ තියෙන සිත ප්‍රබලද කියනවනම් බුදුහාම දේශනා කරන චිත්තේන නියතේ ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස් ඒක ධම්මස්ස සබ්බේ වසවන්න මුති. බුදුහාම තරම් මේ හිත යන පැහැදිලි කරපු කෙනෙක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. බුදුහාම දේශනා කරේ හිත හදන ධර්ම. දැන් අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ හිතනේ භාවනාවට යොමු කරන්නේ විමුක්තියට යොමු කරන්නේ හිත. ඒතකොට බුදුහාම දේශනා කරනවා මේ හිත
තමයි සෑම දෙයකටම මූලික වෙන්නේ. මනෝපොබ්බංගම කියන ගාථාවෙන් සඳහන් කරන්නේ. ඒක චිත්තේන නියතේ ලෝක. අපි හැම දෙයකටම යොමු කරන්නේ ඇදගෙන යන්නේ මොකද්ද? මේ හිත. කුසලයට වෙන්න පුළුවන්, අකුසලයට වෙන්න පුළුවන්. සෑම දෙයකටම මූලික වෙන්නේ හිත. ඒකයි ඔය මේ බුදුහාමුදුරුවෝ මනස පිළිබඳ පැහැදිලි කරනකොට මුල් තැනක් දුන්නේ හිතට. එතකොට මේ කාය තුල තමයි එහෙමනම් මේ සිත තියෙන්නේ. ශරීරය තුලනේ සිත තියෙන්නේ. එතකොට මේ දැන් අපි සමස්තයක් වශයෙන් හිතන් ඉන්නේ මේ ශරීරය තමයි මම කියලා. එහෙම හිතන්නේ. සාමාන්‍ය නේද? අපි හිතන් ඉන්නේ මේ ශරීරය තමයි මම කියලා. ඒක තමයි නිතරම අපි මේ කෙලෙස් වැඩෙන පැත්ත නෙමෙයි. අහංකාර, මමංකාර, මානානුසයන් නැති කරගෙන නේ. මේ ශරීරය මගේ, මේ දේ මගේ නේ. අහංකාර, මමංකාර, මානානුසය නේ. වගේ මේ කෙලෙස් වැඩෙන පැත්තට යොමු වෙනවා. ඒතර අපි බලමු මේ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. ඒ කරුණු ටික මේ තේරුම් ගන්න පුළුවන් විදියට. ඒතකොට නෙක්ඛම්ම දැන් අපි දන්නවා නයිස්ක්‍රම් එහෙම නැත්නම් නෙක්ඛම්ම කියලා කියනවා නේද? නයිස්ක්‍රම්ය කියන්නේ නෙක්ඛම්ම නේද? එතකොට නෙක්ඛම්ම එහෙම නැත්නම් නයිස්ක්‍රම්ය කියලා කියන්නේ ඒකේ තේරුම තමයි මේ පංචකාමයන් පසුපස යන එකේ නේද? ඒ වගේ මේ ටික අයින් වෙන එක. ඒ වගේ ආදීනව දැකලා පංච ඉන්ද්‍රියන් පිනවන පැත්තෙන් ටික මිදෙන එක. ඒක තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. එතකොට ඒ නෙක්ඛම්ම කියන එක පාරමිතාවක් නේ. නෙක්ඛම්ම. ඒක අපි බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව ඉගෙන ගන්නකොට මොන විදිහටද උන්වහන්සේ මේ දසපාරමිතා ටික සම්පූර්ණ කරේ කියන කාරණාව පිළිබඳව අධ්‍යයනයක් කළොත් එimhe තේරුම් ගන්න පුළුවන්. ඒක සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහි අතහැරලා ගියානේ. ඇයි ඒ ගිහි අතහැරලා ගියේ? ගිහි අතහැරලා ගිහිල්ලා මේ භාවනා තාපසයෙක් බවට පත් වෙලා නේද? සිද්ධාර්ථ තාපස බවට පත් උනේ. එතකොට මේ රජමාලිකාවේ ඉඳගෙනම හිටියානම් මේ කටයුතු කරගෙනම හිටියානම් උන්වහන්සේට මේ නෙක්ඛම්ම හරියට පූර්ණ කරන්න පුළුවන්. නයිස්ක්‍රම්ය කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ උන්වහන්සේ මේ රජසප අතහැරලා තාපසයෙක් බවට පත් වුණේ. ඒ නයිස්ක්‍රම්ය. ඒ පැත්තෙන් ටික මිදෙන්න තමයි මේ උන්වහන්සේ කටයුතු කළේ. එතකොට අපි හොඳට තේරුම් ගන්නවා දැන් මේ කරුණ මේ විදිහට බුදුදහම තුළ පැහැදිලි කරනකොට දැන් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් දැන් හැම කෙනෙක්ම මේ ඒ විදිහට ගිහි අතහැරලා නේද පැවිදි වෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා නෑනේ. ගිහි උපාසක උපාසිකාවන්ට මේ විමුක්තිගාමී මාවත විවර කළා තියෙනවා. සෝවාන් වෙන්න, සකෘදාගාමී වෙන්න. මේ පිළිබඳව කරු හොඳ පැහැදිලි කිරීමක් තමයි ඔය චිත්ත ගෘහපතියා. ගෘහපති කියන එකේ තේරුම දන්නව නේද? ගෘහ ජීවිතයක් ගත කරමින් නේද? ඒ පංචකාම සැප විඳිමින් නේද? රැකී ආරක්ෂා කරමින් මේ අමුදරුවන් පෝෂණය කරමින් මේ ගෘහ ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ චිත්ත ගෘහපතිය විතරක් නෙමෙයි. අනේ පිටුසුටුදත් එහෙම ඕම් හොඳට වෙලහෙල දාම් කරගෙන නේද? හොඳ වෙළඳ ව්‍යාපාරිකෙක් නේ අනේ පිටුසුටු. නමුත් අනේ පිටුසුටුතුමාත් මේ සෝවාන් වුණා. ඒතර මේ චිත්ත ගෘහපතිය දවසක් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බුදුහාමුදුරගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. දැන් ඔය ඔබ වහන්සේට ගොඩාක් ඉන්නවනේ මේ භික්ෂුන් වහන්සේලා. සවාල පිරිසක්ම ගණන් කරන්න බැරි තරම්.
භික්ෂූන් පිරිසක් ඉන්නවා. ඉතින් ඔය පිරිසෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවද මේ ඔබ වහන්සේව දේශනා කරලා තියෙන ධහමෙන් මේ ප්‍රතිඵලයක් ලැබුවා කියලා? අර පිරිස හිටියට මේ අය එහෙම හිටියට ඒ අයගෙන් කවුරු හරි මේ ධහම් තේරුම් අරගෙන ප්‍රයෝජනයක් අරගෙන මේකෙන් ප්‍රතිඵලයක් ලැබුවා කියලා. ඒක බුදුහාම දේශනා කරනවා ගෘහපතිතුමනි එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක් ඉන්නවා. කියන්නේ විමුක්තිය උදා කරගන්න. භික්ෂුණීන් අතරත් මේ එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවද කියනවා. මේ විමුක්තිය උදා කරගත්ත මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ පිහිට ලැබුවා. ඒක බුදුහාම දේශනා කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඔව් විශාල පිරිසක් ඉන්නවා. එතකොට ගිහි උපාසක පිරිසෙනුත් කවුරු හරි ඉන්නවද? මේ උතුම් ධහමෙන් ප්‍රතිඵලයක් ලැබුවා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. විශාල පිරිසක්. ගිහි උපාසිකාව ඒ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ විදිහට පැහැදිලි කළා මේ සිටුතුමා මේ ගෘහපතිතුමා බුදුහාමගේ විමසනවා ඔය සමහර ගිහි අය ඉන්නවානේ මේ ගිහි කාමභෝගී ජීවිත ගත කරනවා. එහෙනම් කාමභෝගී ජීවිත ගත කරන ගිහි අය ඉන්නවා. අන්න ඒ අයගෙන් ඒ අයත් ඉන්නවද ඔබ වහන්සේගේ ඔය ධහම පිළිපදලා ප්‍රතිඵලයක් ලබනවා. ඔව් එක්කෙනෙක් දෙන්නේ බොහෝ පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ඔය මේ ගිහිව ඉඳගෙන මේ අනගාരിക ජීවිතයක් ගත කරන. සුදු වස්ත්‍ර ඇඳගෙන නේද? අනගාരിക ධර්මපාලතුමාගේ ආවාහාව වෙන්නේ නැතුව. හැබැයි ගිහිව ඉන්නේ. අන්න ඒ අය ඒ විදිහට මේ ධර්ම අනුගමනය කරලා එහෙම ප්‍රතිඵලයක් ලැබුම් අය ඉන්නවා. කෙනෙක් දෙන්නේ බොහෝ පිරිසක් ඉන්නවා. ඒතකොට මේ චිත්ත ගෘහපතිය ඇතින්දි පැහැදිලි කරනවා බුදුහාමුදුරන්ට ඒ Taman මේ අමුදරුවන් පෝෂණය කරමින් බොහොම ඒ ගෘහ ජීවිතයට බැඳිච්ච ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ නිසා මටත් මේකෙන් පිහිටක් ලබන්න පුළුවන් කියලා. එතකොට ඔය චිත්ත ගෘහපතිය උතන සඳහන් කරනවා පුත්ත සම්බාධ සයනං කියන වචනේ. දැන් ඔය දරුවෝ හැම ඉන්නවා නම් එතෙන්ද සයන කියලා කියන්නේ ඇඳටනේ. නිදහසේ නිවිහැනෙල් නිදා ගන්නවත් බෑ කියනවා. එතෙන්ද චිත්ත ගෘහපති කියන්නේ. ඇයි හිටපු ගමන් නිදාගෙනකොට අඬනවා, කෑ ගහනවා, ලෙඩ වෙනවා. ඒක බලන්නකෝ මේ ගෘහ ජීවිතේ නේද? ඒ වගේ මේ මොනතරම් කරදර, බාධක, ප්‍රශ්න නේද? ඒ වගේ ඉවරයක් නැහැ. ඒක බුදුහාම දේශනා කරන්නේ ඔය ගෘහ ජීවිතේ ගත කරන ඔබටත් මේ ධර්ම පිළිපදින්න පුළුවන්. ඒකෝර මේ චිත්ත ගෘහපතිය බොහෝම සතුටු වෙනවා. අනේ අපි වගේ අයටත් මේ උතුම් ශාසනයෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් නේද? ඒකෝර අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සිව්වණක් පිරිස බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසටම හොඳට පිළිපදින්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්. ඒක වටිනා ධහමක් තමයි බුදුහාම දේශනා කරන්නේ. හැබැයි මේ ධහම පිළිපදින්න ගිය ධර්ම දේශනාවෙත් පැහැදිලි කරන්නේ අනිවාර්යයෙන්ම සෑම බෞද්ධයෙන්ම සම්මා දිට්ඨියේ පිහිටන්න ඕනේ. සම්මා දිට්ඨියේ පිහිටලා තෝරේ සම්මා දිට්ඨියේ පිහිටපු කෙනෙකුට තමයි මේ සම්මා සංකප්ප හොඳ සිතවිලි ඇති වෙන්නේ. දැන් අපි සරලව තේරුම් ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක්ගේ හිත කිලිටි වෙලා නම් තරහයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් හිත කිලිටි වෙලා නම් ඒ හිත කිලිටි කරගත්ත කෙනාගේ මේ හිතේ ඇති වෙන්නේ ඒ වගේ පාපකාරී සිතුවිලි. එහෙම. හිත පිරිසුදු කරගත්තාම නේද? අපි කියනවා නම් අපේ හිතේ තරහක් නැත්නම්, වෛරයක් නැත්නම්, ක්‍රෝධයක් නැත්නම් නේද? මේ හිතේ නිතරම ඇති වෙන්නේ හොඳ යහපත් සිතුවිලි, කුසල සහගත සිතුවිලි. එතකොට මේ නෙක්ඛම්ම කියන එකේ ගැඹුරු අර්ථයක් තියෙනවනේ. නෙක්ඛම්ම කියන එකේ ගැඹුරු අර්ථය තමයි මේ කාමයන්ගේ මිදෙන පැත්තට යොමු වීම. කාම වස්තු. එතකොට මේ ඇස, කන, නාසය, පංච ඉන්ද්‍රියන්. ඒවාගේ මේ අපි කියනවා නම් පිනවනකොට ආස්වාදයක් තියෙනවා. බුදුහාම දේශනා කරනවා. ආස්වාදයෙන් නැතුව නෙමෙයි.
ඔය ආස්වාදයක් තියෙනවා. ඒකනේ මේ ඒ සියලුම සත්වයන් ඒ කාම වස්තු වලට මේ ඇලෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ එක තැනක දේශනා කළා තියෙනවා. දැන් ওই කාම වස්තු කියලා කියන්නේ අපේ මේ පංචේන්ද්‍රයන් මේ ග්‍රහණය කරගන්න ඒවානේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ බාහිර ලෝකයේ තියෙන විසුතුරු දේවල් නිසා තමයි මේ මනස අවුල් වෙන්නේ මේ ඒ ආසාවන් තෘෂ්ණාවන් ඇති වෙන්නේ කියලා. සමහර එහෙමත් කියනවනේ. නමුත් බුදුහාම දේශනා කළා තියෙන්නේ නැතේ කාමයන් චිත්‍රාණි ලෝක. සංකප්ප රාගෝ පුරිසස්ස චිත්ත. නැතේ කාමයන් චිත්‍රාණි ලෝකේ කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සන විසුතුරු දේවල්. එනවා. ඒකයි චිත්‍රාණි කියලා කියන්නේ. චිත්‍රාණි කියන්නේ විසුතුරු දේවල්. හිත අද ගන්න දේවල්. ඒව තුල නෙමෙයි මේ කාමයේ කියන එක තියෙන්නේ. ඒකයි නැති කාමයන් චිත්‍රාණි ලෝක. එනවා. ඒ ආසාව තෘෂ්ණාව ඒවා තියෙන්නේ අර විසුතුරු වස්තු තුල නෙමෙයි. ඒ දේවල් තුල නෙමෙයි. ඒවා තියෙන්නේ කොහෙද? ඇති වෙන්නේ කොහොමද? ඒවා දැක්කට පස්සේ ඒවා ආසාවෙන් තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස චිත්ත. පොදු පුරිස කියලා කියන්නේ මේ මනුෂ්‍යයට තරම් කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සංකප්ප රාගෝ මේ රාග සිතවිලි ආසාවන් තෘෂ්ණාවන් මේ අදහස් ඒවා මේ මිනිස්සු ඒවා අර බාහිර ලෝකයේ තියෙන දේවල් කෙරෙහි මේ දැකලා නේද මේ හිතේ තමයි මේ සිතවිලි ගොඩනගා ගන්න. අන්න බලන්න. එතකොට අර බාහිර ලෝකේ තියෙන වස්තු ඒවට දොස් කියන්න බෑ. ඒක තමන්ගේ වැරද්දක්. ඒවා මොන විදිහට තිබ්බ වුණත් ශබ්දයක් වුණත් නේද? ගම් රසයක් වුණත් ස්පර්ශයක් වුණත් නේද? ඇහින් දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ඔක්කොම අර බාහිර ලෝකයෙන් අරමුණු ගන්නකොට ඒ බාහිර ලෝකයේ තියෙන ඒ දේවල් තුල නෙමෙයි ඒ ස්වરૂපයන් තියෙන්නේ. ඒ දේවල් තියෙන්නේ. මේ කාමයේ කියන එක තියෙන්නේ. ඒවා තමන්ගේ සිතේ ඇති කරගන්න සිතුවිලි අනුව තමයි. ඒක රහතන් වහන්සේලාත් තියෙනවා. දැන් සියලු කෙලෙස් ප්‍රහීන කරාට පස්සේ රහතන් වහන්සේලා දැන් ඔය ධම්මපදයේ මේ පංච වර්ගෙත් තියෙන රමණීයානි අරඤ්ඤානි යක්තන රමති වනෝ විතරාග රමෙස්සන්ති නතේ කාම ගවේෂණ. එතකොට සියලු කෙලෙස් දුරු කර උතුමන් වහන්සේලා විසිතුරු බොහොම ලස්සන මල් උයන් වතු නේද? ඒ දියඇලි ආශ්‍රිතව සිත් ගන්නාසුළු ඒ ස්ථාන ඇසුරු කරගෙන තමයි උන්වහන්සේලා ජීවත් වුනේ. එතකොට මේ ඒ විසිතුරු සිත් ගන්නාතුළු උයන් පොකුණුනේ පස් පියුමෙන් සැදි නේද? ඒ පොකුණු තියෙන ස්ථානවල හැබැයි කවදාවත් ඒ කියන්නේ උන්වහන්සේලා ඒවට ඇලුනේ නැහැ කියනවා. ආසාවෙන් තෘෂ්ණාවෙන්. සමහර ඒවා දැක්කම ආසක් වෙනවා නේද? හරිම ලස්සනයි කියලා ඒ තැන් දාලා යන්නේ නැහැ නේද? ආසාවෙන් තෘෂ්ණාවෙන්. ඒවට බැඳෙනවා. ජීවත් වෙන ඉඳ බැඳලා මරණයට පස්සේ මල පෙරේතෝ හරි වෙලා ඒ තැන් වල ඉන්නවා. ඒවා දාලා යන්න බැරුව. ඒකට බුදුහාමුදුරු දේශනා කරනවා මේ උතුමන් වහන්සේලා සියලු කෙලෙස් ප්‍රහීන කරපු අය ඒ විසිතුරු තැන් ඒ උයන් පස්පියුමින් සැදි ඒ පොකුණු ආදී අතහැරලා යන්නේ කවුරු වගේද කියනවනේ හංසාව පල්ල ලංකේ හංසයා වගේ කියන්නේ. ඒ හංසයා කියන සතා ඒ ඔය ලස්සන පොකුණු වල එහෙම ඉන්නවා. හැබැයි මේ හේතුනොත් එහෙම දැන් එතනම ඉන්නේ නැහැ. යන්න හේතුනොත් එහෙම යනවා. නමුත් අර වෙන සත්තු ඉන්නවනේ. අපේ ගෙම්බෝ වගේ සත්තු නේද? ඒ වගේම මේක දාලා යන්නේ නැහැ කියනවා. කියන්නේ එහෙම බුදුහාම දේශනා කළා නේ. නැත්නම් අපි සමහර සත්තු ඉන්නවා ඒ තැන ජීවත් වෙන තැන එතන දාලා යන්නේ නැහැ. හරි ඒක අතාරින්න කැමති නැහැ. ඒකෙම ඉන්නවා. ඒ වලේම ඉන්නවා. තේරෙනවද? නමුත් මේ හංසයා කියන සතා ඒ ලස්සන පොකුණක් හරි තියෙනවනම් මේ ඒ එතනම ඇලීගෙන එහෙම ඉන්නේ නැහැ කියනවා. ඒක අතැල්ලා යන්න උනහම වෙන තැනකට යනවා. ඒක බුදුහාමුදුරුවෝ ඒ සතාගේ ඒ ක්‍රියාව උපමා කරන රහතන් වහන්සේලාට බලන්න. හංසාව පළලන්නේ. ඇලෙන්නේ. දුර බලන්න මේ විසුතුරු දේවල් බාහිර ලෝකයේ තියෙන ඒවා කාම වස්තු නෙවෙයිනේ. තමන් දකින විදිහෙන් තමන්ගේ සිතේ ඇති වෙන සිතුවිලි අනුව තමයි මේ බාහිර ලෝකයේ තියෙන දේවල් සම්බන්ධ කරගෙන මේ හිතේ කෙලෙස් උපදවා ගන්න. ඒතකොට කෙලෙස් උපදවා ගන්න ඔය දෙපැත්තක් තියෙනවා.
මොකක්ද දෙපැත්ත ඇලීම සහ ගැටීම. අවිජ්ජා දෝමනස්සේ අතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනවා. අපේ මේ සිතට ලෝභ දේශ මොහ ආදී කෙලෙස් උපදින්නෙම මේ හිත කිලිටි වෙන්නෙම හිත අපවිත්‍ර වෙන්නෙම ඔය පංචේන්ද්‍රයන් තුලින් ගන්න අරමුණු ඔස්සේ ඇලීම සහ ගැටීම. ඇලීම කියන්නේ ආසාව, ගැටීම කියන්නේ ද්වේෂය. ඒක තමයි ඔය අවිජ්ජා දෝමනස් කියන පාළි වචන වලින් පැහැදිලි කරන්නේ. ඒකට පින්නත් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔය නෙක්ඛම්ම කියන එකේ මේ තියෙන වටිනාකම නෛෂ්ක්‍රම්‍ය මේ කාම වස්තුන්ගෙන් ටික අයින් වෙනකොට මොකද වෙන්නේ මේ සිතට? සිත තුළ උපදින කෙලෙස් ටික දුරු වෙන්න පටන් ගන්නවා. කෙලෙස් දුරු කරන මගනේ බුදුහාම දේශනා කරන්නේ. එන්නේ. දුර කෙලෙස් වැඩෙන පැත්ත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තමයි මේ කෙලෙස් ටික දුරු කරන මගක් දේශනා කරන වහන්සේගේ දහම තුළ වෙන කිසිම ආගමක දහමක උගන්වන්නේ මේ කෙලෙස් දුරු කරන මග. බුදුදහම විතරයි මේ කෙලෙස් දුරු කරන මගක් දේශනා කරන්නේ. එතකොට මේ පංච ඉන්ද්‍රියන් තුළින් ගන්න අරමුණු වල ඇලෙන්නේ නැතුව ඒ වගේ යථා ස්වභාවය තේරුම් ගන්න ඕනේ. යථා ස්වභාවය තේරුම් අරගෙන දැන් රහතන් වහන්සේ නමක් වුණත් අපි කියමු සියලු කෙලෙස් ප්‍රහීන කළා. උන්වහන්සේට කරජ කාය තියෙනවනේ. තේරෙනවද? පින්නම් පානකම් තමන්ගේ ඒ ශරීරේ පවත්වාගෙන යන්න වෙනවනේ. එනේ කරජ කාය කියනවා. මේ කබලිකා ආහාර වල ඕජාවෙන් මේ අපේ මේ ශරීරය නඩත් වෙන්නේ. ආහාර පාන ගත්තට පස්සේ ඒ වගේ තියෙන රසයේ ඕජාව උරා ගන්නවා. එතකොට මේ ඕජාව උරාගෙන තමයි අපේ මේ ශරීරයේ නඩත් වෙන්නේ පවතින්නේ. එතකොට මේ ශරීරය සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු පතන මහපතේ. මේ ශරීරයේ පවත්වාගෙන යන්න ඒ ශක්තියම අවශ්‍යයි. ඒ ශක්තිය ටික තමයි ඔය දෙන්නේ අපි ආහාර පාන වලින්. ඒක තමයි මේක පවතින්නේ. අර දෙක. අර සිත තුළ සියලු කෙලෙස් දුරු කරාට මේ ශරීරේ පවත්වාගෙන යන්න බෑ. එහෙනම් ශරීරේ පවත්වාගෙන යාම සඳහා අර සාමාන්‍ය කෙනෙක් කරන දේවල් කරනවා. ආහාර පාන ගන්නවා, නිදා ගන්නවානේ. ඒ මේ පැසිකිලි යනවා නේ. ශරීරේ පිරිසුදු කරනවා, ඒ කටයුතු ටික කරනවා. හැබැයි නැවත අර කෙලෙස් රැස් කිරීමක් නැහැ. මේ රතන සූත්‍රයේ අවසාන ගාථාව කියන්නේ කීනම් පුරාණ නවන්නක්ති සම්භව. ඒ සියලු කෙලෙස් ප්‍රේම කරපස්සේ නැවත ආයේ කර්ම රැස් කිරීමක් නැහැ කියනවා. ඒකෝට අපි හොඳට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කුසල් වඩන මඟ නේ. ඒ කුසල් වඩන මඟට යොමු වෙනකොට අර මේ සම්මාදිට්ඨිය පිහිටලා මේ හිත කුසලයටම යොමු කරන්න ඕනේ. ඒ කුසලයට යොමු කරන්න නම් මේ දහම් කරුණු හොඳට දැනගන්න ඕනේ. නෙක්ඛම්ම. දැන් අපිට මේ හැම කෙනෙකුටම පුළුවන් මේවා තේරුම් අරගෙන මේ ටික මේ වගේ මේ මිදෙන්න ඒවා තේරුම් අරගෙන ඊළඟට අපි කියනවා නම් අව්‍යාපාද. ඒකේ මේ අනිත් පැත්තම ව්‍යාපාදේ. අව්‍යාපාද කියන එක තේරුම මොකද්ද? වෛරය, ක්‍රෝධය නේද? ඒවත් කියනවනේ. නේද? ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නේද? කිපෙන සුළු බව නේද? ව්‍යාපාද කියන්නේ ඒකනේ. ඒකට බලන්න මේ ඔය කෙලෙස් මොනතරම් ප්‍රබලව බලපානවද කියනවනම් මේ සසර දිගින් දිගටම නේද? අනේක විද දුක්ඛයන්ට මුහුණ දෙමින් සැරිසරන්නට අවශ්‍ය ඒ කර්ම රැස් කරනකොට ඔය කෙලෙස් කොයිතරම් ප්‍රබලව බලපාන අපේ හිතේම ඇති වෙන කෙලෙස් ඕයි. එතකොට මේ අපි කියමුකෝ දැන් අව්‍යාපාද කියන එකේ අනිත් අකුසල් පැත්තනේ මේ ව්‍යාපාද කියලා කියන්නේ. ව්‍යාපාදේ. එතකොට ව්‍යාපාද කියන එක අපි තේරුම් ගත්තොත් නම් අපේ සිතේ ඇති වෙන අර ඔය මේ ගැටීමත් එක්කනේ ඒක ඇති වෙන්නේ. දෝමනස්යත් එක්කනේ. යම් කිසි දෙයකට අපි ගැටෙනවා. ඒකට පංචේන්ද්‍රයන් තුලින් ගන්න අරමුණු වල තමයි අපි ගැටෙන්නේ. ඒ ගැටීමත් එක්ක තමයි ව්‍යාපාදය ඇති වෙන්නේ. ව්‍යාපාදේ කිව්වම උතන
මේ වචනයෙන් මෙහෙම කිව්වට ගැඹුරු අර්ථයක් තියෙනවා. අර නිකන් අපි කියන්නේ තරහව වෛරය ක්‍රෝධය කියලා කිව්වට ඒ ව්‍යාපාදය කියන එක ඇති වුණාට පස්සේ ඒක නිතරම වැඩෙන පැත්තට යන්නේ තරහව. තේරුණාද? තරහව ටික වැඩෙනවා. වැඩෙන පැත්තට යන්නේ. ඒක මේ දුරු වෙන්නේ නැහැ. එතකොට ඒක මේ යම් කිසි හේතුවක් පදනම් කරගෙන ඒ අපි කියන වෛරය ඇති වුණොත් එහෙම ඒක භවයෙන් භවයටත් තරහ යනවා. ඒක වැඩෙන පැත්තට යන්නේ. ඒකට උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ඔය දැන් අපි සමහර කරුණු තේරුම් ගන්නට මේ සරල පැහැදිලි කිරීම කරනවානේ. ඒකට ව්‍යාපාදේ හරියට මොකක් වගේ කියනවද? ව්‍යාපාදේ හරියට ව්‍යාපාරයක් වගේ වෙන්න ඕනේ. ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? දැන් Taman මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තොත් ඒ පටන් ගත්ත බිස්නස් එක දවස ගන්න මොකද වෙන්න ඕනේ? ඈ? පොඩිවට පටන් ගන්නවා නේද? පොඩිවට පටන්ගෙන ඒක පුළුවන් තරම් උපරිමයෙන්ම දියුණු වෙනවා. දැන් ඔය මෙහෙත් තියෙන ඔය ටිම් හෝටන් අර එහෙම නේද? ඒකත් බොහොම පොඩිවට පටන් ගත්තා කියන්නේ. කෝපි ටිකක් අරන් ගිහලා අර මේ ගෝල්ෆ් ගහන අයට දීලා නේද? එහෙම චුට්ට නේ පටන් ගත්තා කියන්නේ. ඔය මැක්ඩොනල්ඩ් අර එහෙම මේ ව්‍යාපාරිකෝ නේද? තාම සුළුවට පොඩියෙන් තමයි දැන් කොහොමද වෙලා තියෙන්නේ? දැන් අස්සම් මුල්ලක් නාර හැමතැනම නේද? දියුණු වෙලා. එතකොට මේ වෛරයත් සමහරවිට චූටි පොඩි තැනකින් පටන්ගෙන ටික වර්ධනය වෙන එක ඒක වර්ධනය වේගෙනම යනවා. එතකොට මේ බලන්න මේ සිතේ ඇතිවන කෙලෙස් නේද? ඒ කෙලෙස් ඇති වුණාට පස්සේ අපි කියමුකෝ වෛරයක් හිතේ ඇති වුණා කියලා. ඒක වැඩෙන්න මොකද වෙන්නේ? ඒකෙන් තමන්ටත් හානියක් අනුන්ටත් හානියක්. එහෙනම් තමන්ටත් හානියක් වෙනවා අනුන්ටත් හානියක් වෙනවා. බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවානේ මේ යහපත් දෙයක් කියලා යමක් තේරුම් ගන්නද පිළිපැදිය යුතු ක්‍රමවේදයක් දේශනා කළා තියෙනවා. මේක හොඳ දෙයක් කියලා. දැන් අපි ඔය මුලින් සඳහන් කරපු නෙක්ඛම්මය වෙනුවට කාමයන් පිළිබඳව හොඳට තේරුම් අරගෙන මේ ඒ වගේ මිදෙන්නත් දැන් අපි කියමුකෝ තරහක් වෛරයක් ක්‍රෝධයක් හිතේ ඇති වුණාට පස්සේ නේද ඒක තේරුම් අරගෙන ඒක තේරුම් ගන්නත් පුළුවන් ඉන්නේ මේක සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. වෛරයක් ඇති වුණාම මේක වෛරයසිතවිල්ලක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි ඒකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම තේරුම් අරගෙන ව්‍යාපාදයෙන් අයින් වෙලා අව්‍යාපාද කියන්නේ එතකොට කරුණා මෛත්‍රී පුරුදු කරන්න ඕනේ. එතකොට ඒක තේරුම් ගන්න කොහොමද? දැන් අපි පැහැදිලි කරොත් එහෙම බෝසතාණන් වහන්සේලා තමන්මනේ මේක හොඳයි කියලා හිතලා ඒවා පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඔය දසපාරමිතා ටික පුරුදු පුහුණු කරනකොට ආයි පස්සෙන් ඉඳලා කවුරුත් එහෙම මේ ඇනෑනා එහෙම කියලා නැහැ. ඒ තමන් වහන්සේලාමයි මේක හොඳයි මේක හොඳ දෙයක් දන් දෙන එක හොඳ දෙයක්. හරි? මේ බොරු කියන එක මේ හොඳ නැහැ. ඒ නිසා මේ බොරු කියන්නේ නැතුව ඉන්න ඕනේ නේ. හොරකම් කරන එක හොඳ නැහැ. ඒකෙන් මිදෙන්න ඕනේ කියලා ඒ පස්පෝ දසකුසල වෙන්න ඒ තමන්මයි මේ ඒව පුරුදු පුහුණු කරලා තියෙන්නේ. මේ ඒකට කියන්නේ මේ අර තමන්ම ශික්ෂණයක් ඇති කර ගන්නවා. තමන් තුළින්ම නේ ශික්ෂණයක් ඇති කරනවා. එතකොට කොහොමද මේ බෝසතාණන් වහන්සේලා ඒ ශික්ෂණය ඇති කරගත්තේ? ඒ ක්‍රමයේ බුදුහාම අපට දේශනා කරනවා. ඕනෑම දෙයක් නේද? අපි කරන කියන දේවල් තියෙනවනේ. එතකොට අපේ හිතේ ඇති වෙන සිතුවිල්ලක් වුණා. හරි? කයෙන් කරන කායික ක්‍රියා වචනේ නේද? වාචික ක්‍රියා ඊට පස්සේ මනසේ සිතුවිල්ලක් ඇති වුණත් බෝසතාණන් වහන්සේලා මොන විදිහටද ඒවා හොඳ දේද නරක දේද කියලා නිගමනයකට ආවේ? මෙන්න මේ විදිහටයි. බුදුහාම දේශනා කරනවා මේ දේ අත්තව්‍යාබාධාය සංවත්තති. මේක මට ආවැඩ පිණිස පවතිනවා. එහෙනම් ඒ කරන දේ වෙන්න පුළුවන්, කියන දේ වෙන්න පුළුවන්, හිතට ඇති වෙච්ච සිතවිල්ල වෙන්න පුළුවන්. මේක මටම අයහපත පිණිසයි පවතින්නේ. නේද? අත්තව්‍යාබාධාය. මේක මට බාධාවක් වෙනවා, මට මේ කරදරයක් වෙනවා, මේකෙන් මට පීඩාවක් ඇති වෙනවා. මේ වගේ සිතවිල්ලක් නිතර තරහක් ක්‍රෝධයක් වෛරයක් ඇති වුණත් මගේ මනස තමයි අවුල් වෙන්නේ කියලා උන්වහන්සේලා මේක තමන්ම තේරුම් ගන්නවා.
ඒකයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ මෙන්න මේ විදිහට මේක පිළිපදින්න කියලා. පරව්‍යාබාධාය සංවත්තති. අනේ මේ දේ මෙහෙම කළොත් එහෙම මේකෙන් අනුන්ටත් අයහපතක් වෙනවා. ඒකයි පරව්‍යාබාධාය සංවත්තති. එතකොට තමන්ට අයහපතක් වෙනවා, අනුන්ට අයහපතක් වෙනවා. තව එක පියවරක් තියෙනවා. මොකක්ද ඒක? පියවර දෙකක් නෙවෙයි. තව එකක් තියෙනවා. මොකක්ද ඒක කියන්නේ? උභයව්‍යාබාධාය සංවත්තති. ඔන්න බලන්න. උභය කියලා කියන්නේ දෙපාර්ශවයටම. ඇයි එහෙම බුදුහාමුදුරු තුන්වෙනි පියවරක් දේශනා කරේ කියන්නේ? ඇයි එහෙම දේශනා කළේ කියන්නේ? එහෙම දේශනා කළේ දැන් සමහර සමාජයේ මිනිස්සු ඉන්නවා මේ ආධ්‍යාත්මික පැත්ත ගැන විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් මේ මිනිස්සු කරන කියන දේවල් බලුවොත් එහෙම අත්තව්‍යාබාධාය සංවත්තති මේක මට ආවැඩ පිණිස සිද්ධ වෙනවනේ. ඉතින් අනිත් අයට ඕන එකක් වෙච්ච දේ. ඒක මට කමන්නේ. අනිත් අයට ඕන දෙයක් වෙච්ච දේ. මේක මට ආවැඩ පිණිසුනාට නේද? අනිත් අයට හොඳක් වෙන්න පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒකෝට අනිත් පැත්තත් තියෙන පරව්‍යාබාධ සංවත්තති කියලා ඒකත් ඔය අනුන්ට ඕන එකක් වෙච්ච දේ නේද? මේ මං කරන දේනේ මම කරන්නේ මට හොඳක් වුණත් එකයි නරකක් වුණත් එකයි මේක මං කරන වැඩේනේ කියලා එහෙම කරන අයත් ඉන්නවා. එතකොට අනුන්ට ඕන දෙයක් වෙච්ච දෙයින් මට මේකෙන් යහපතක් වෙනවා කියලා එහෙම කරන අයත් ඉන්නවනේ සමාජයේ. එතකොට ඔය මේ සමහර වෙලාවට බලන්නකො ඒකෙත් ඇති සමහර අය නරක වැඩ එහෙම කරනවා මේ ඒකෙන් මේ අනුන්ට යහපතක් වෙන්නේ නැහැ. තේරුණාද? Tamantein අයහපතක් වෙනවා. නමුත් ඒ කමන්නේ ඒක මට නෙවෙන්නේ කියලා එහෙම කරන අය ඉන්නවා. එහෙම කරන අය ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටිකව කාටවත් වැඩක් නැහැ මම මට ඕන එකනේ මම කරන්නේ කියලා ඒ විදිහේ වැරදි වැඩ එහෙම කරන අය ඉන්නවා. මොන බලන්නකෝ. ඒකට බුදුහාරෝ මේ දේශනා කරපු මඟ පිළිපදිනවා නම් ඔක්කොම මේ අර හිඩසක් නැතුව ඒක කවර් වෙනවා. තේරුණාද? තමන්ට එතකොට හොඳ දෙයක් කියලා අපි තේරුම් ගන්නේ තමන්ට යහපතක් වෙන්නත් ඕනේ අනුන්ට යහපතක් වෙන්න ඕනේ තමන්ටත් අනුන්ටත් දෙපාර්ශ්වයටම යහපතක් වෙන්න ඕනේ. ඒක තමයි හොඳ දේ යහපත් දේ බුදුදහමට අනුව. ඒක තමයි නිර්ණායකයි. එතකොට අයහපත් දෙයක් කියලා කියන්නේ තමන්ට අයහපතක් වෙන්නත් ඕනේ අනුන්ට අයහපතක් වෙන්න ඕනේ තමන්ටත් අනුන්ටත් දෙපාර්ශ්වයටම අයහපතක් වෙන්න ඕනේ. ඒ පියවර තුන තියෙන හොඳ තේරුම් ගන්න නරක තේරුම් ගන්න. හරි. එතකොට මේ වෛරය කියන එක බලන්න. ව්‍යාපාදේ මොනතරම් ප්‍රබලව මේ මනස විකෘති කරන්න නේද? බලපානවද කියලා කිව්වම බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔය මේ හිතේ ඇතිවන තරහව වෛරය මොන විදිහටද සමාජයේ එක එක පුද්ගලයන් තුළ පවතින කියන කාරණා. සමහර කෙනෙකුට හිතට තරහක් වෛරයක් ආවට පස්සේ මේ ඉක්මනට මේක හිතින් අයින් කරලා දානවා. ඒක වැඩි වෙලා තියාගන්නේ. ඒ වෙලාවේ තරහක් හිතට ආවා. ඉක්මනටම ඒක හිතින් බැහැර කරනවා. මොන ලස්සන උපමාවක් දේශනා කරන මොකක් වගේ කියනවා නම් දියේ ඇඳපු ඉරක් වගේ කියනවා. වතුරේ ඉරක් ඇද්දාම වැඩි වෙලා තියන්නේ නේ කිද? නේද? අඳින ගමන් මොනත් ඒක මැකිලා යනවා. දියේ ඇඳපු ඉරක් වගේ කියනවා. වෛරි තරහ සිතවිල්ලක් හිතට ආවට පස්සේ මේ වැඩි වෙලා තියාගන්න එක. හැබැයි එහෙම ඉක්මනටම ඒ තරහව වෛරය ඒ සිතවිල්ල හිතින් අයින් කරන්ට එයා මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ මෛත්‍රිය ප්‍රගුණ කරලා තියෙනවා. එහෙනම් හොඳට මෛත්‍රිය පුරුදු කරපින්න තමයි ඒක කරන්න පුළුවන්. එහෙනම් නැත්තම් මේ එහෙම ඉක්මනටම ඒ වෛරී සිතවිලි හිතින් අයින් කරන්න බෑ. ඒක දැන් ඊළඟට බුදුහාම දෙනවා තව කෙනෙක් ඉන්නවා මේ ඒ හිතේ ඇති වුණ වෛරය මේ ටික කාලයක් ටික වෙලාවක් මේ හිතේ හඳව ගන්නවා කියනවා. ඒක ඉක්මනටම අර දී ඇඳ ඉරක් වගේ අයින් කරන්නේ නැහැ කියනවා. මොකක් වගේද කියනවනම් වැල්ලේ ඇඳපු ඉරක් වගේ. මුලින් එක දියේ දෙවෙනි එක වැල්ලේ ඉරක් ඇඳොත් එහෙම දියේ ඉර ඇඳ වගේ නෙමෙයි. දවස් දෙකක් සතියක් වුණා මාසයක් වුණා තියෙන්න පුළුවන් නේද? එහෙනම්
කාලයක් ඒකක් තියෙන්න පුළුවන්. වැල්ලේ ඉරක් යන්නේ නේද? අන්න ඒ වගේ මේ අර වෛරී සිතුවිල්ල මේ ටික කාලයක් එයා තියාගෙන ඉන්නවා කියන හිතින් අයින් කරන්න නැතුව. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා කියනවා ඒක ගලේ කොටපු ඉරක් වගේ කියනවා. මේක කොච්චර කාලයක් තියෙද නේද? බලන්න. මේ හිතේ ඇතිවන මේ වෛරී සහගත සිතුවිලි එක එක සමාජයේ පුද්ගලයෝ එතකොට බලන්න අර හිතට විවිධාකාරයෙන් සමාජයත් එක්ක ගැටෙකොට සිතුවිලි එනවාමනේ. හැම වෙලාවෙම මේ හොඳ සිතුවිලිම හිතට එන්නේ. සමහරට ඒ හේතුන් පදනම් කරගෙන තරහක් එන්න පුළුවන් නේ. වෛරී සිතුවිලි එන්න පුළුවන්. ඒකට බලන්නකො මේ අනිවාර්යයෙන්ම මේ මෛත්‍රිය හොඳට පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට තමයි මේ හිතට ඇතිවන මේ සිතුවිලි මොනවද කියලා හොඳට තේරුම් අරගෙන ඒවා මේ හිතින් බැහැර කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සම්මා සංකප්පය හිත හොඳට පිරිසුදුව තියාගන්න ඕන නම් එහෙනම් මේ තරහව, වෛරය, ක්‍රෝධය නේද? ඊර්ෂ්‍යාව වැනි මේ සිතුවිලි ඉතින් මොකද කරන්න ඕනේ? වයින් කරන්න ඕනේ. නැත්තම් ඉතින් මේ හිත ඔක්කොම කිලිට වෙලා තියෙනවා. මේක නිකන් කුණු ගොඩක් වගේ නේ පණුව ගහපු. හිත. අයියට මේ කිලිට සිතුවිලි වලින් හිත දූෂිත වෙලා, අපවිත්‍ර වෙලා, කිලිට වෙලා. එහෙනම් බලන්න සම්මා සංකප්පයක් කියලා කියන හොඳ සිතුවිලි සිතේ ඇති වෙන්න නම් මේ වෛරී සහගත සිතුවිලි සිතේ ඇති වෙන එක වළක්වන්න. සිතුවිල්ලක් අපි කෙලස් දුරු කරලා නැත්නම් ඒ සිතුවිල්ලක් ආව වුණත් ඒකේ මේ ස්වභාවය තේරුම් අරගෙන ඒකනේ බුදුහාමුදුර අපට දේශනා කරන්නේ නිරතුරුවම ඔය මේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කියන. ඒකනේ භාවනාවේදී උගන්වන්නේ මේ ධර්ම දේශනාවේ පැහැදිලි කිරීමක් කරන්නේ මේකනේ. මේ සිතට ඇතිවන සිතුවිලි පිළිබඳව අවධානයෙන් ඉන්න කියනවා. හොඳ අවධානයක් ඇති. ඒතර බලන්න මේ වෛරී සහගත සිතුවිල්ලක් හිතට ආපු ගමන්ම මේක වෛරී සහගත සිතුවිල්ලක් කියලා දැනගන්න සම්මා දිට්ඨිය තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන තේරුම් ගන්න. ඔන්න බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවා මේක හොඳ සිතුවිල්ලක් නෙවෙයි. මේක මිච්ඡා සංකප්පයට සම්බන්ධ එකක්. එනවා. වැරදි අදහස් සිතේ ඇති වෙන්න මේක මූලික වෙනවා. ඒකයි යෝනිසෝ මනසිකාරය. අර මේ හිතට ඇතිවන සිතුවිලි වල මුල ආරම්භය තේරුම් ගන්න. ඕනම දෙයක ආරම්භයේ මුල නේද? මේක මෙතනින් පටන් ගත්ත කියලා තේරුම් ගත්තාම හොඳ අවබෝධයක් ඇති වෙනවා ඒක. හොඳ අවබෝධයක් ඇති කර ගන්න නම් ඒකේ මූලයේ ආරම්භයේ අර මුල හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට නිවැරදිව ඒක වටහා ගන්න පුළුවන්. එහෙනම් ඒතර බලන්න මේ සිත තුළ යහපත් සිතුවිලි ඇති වෙන්න නම් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒ සිතුවිලි හිතේ ඇති වුනහම ඒවා හිතින් බැහැර කරන්න ඕනේ. ඉතින් ඒවා හිතේ තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? මේ හිත කිලිටි වෙනවා. හිත දූෂිත වෙනවා. ඊළඟට තුන්වෙනි මේ කාරණාව තමයි මේ අවිහිංසා. අවිහිංසා කියලා කියන්නේ අනුන්ට හිංසා පීඩා නොකරන එක. ඒකේ අකුසල පැත්ත මොකද්ද? විහිංසා. විහිංසා කියලා කියන්නේ අනුන්ට හිංසා පීඩා කරනවා. එතකොට ඒ අනුන්ට හිංසා පීඩා කිරීමේ වළකින්න නම් අර මුලින් සඳහන් කළේ අත්ත්ව්‍යාබාධ සංවර්ධනේ, පරව්‍යාබාධ සංවර්ධිත, උභයව්‍යාබාධ සංවර්ධිත තේරුම් අරගෙන තමයි ඔය අවිහිංසාව පුරුදු කරන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සී සද්ධර්මයේ අවිහිංසාවාදී ධර්ම. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් උන්වහන්සේගේ ධම අවිහිංසාවාදී ධම. අයි අපි එහෙම කියන්නේ. දැන් ලෝකේ මොන තරම් ආගම් තියෙනවද බලන්න. ඒවා මම පැහැදිලි කරන්න ඕනේ. පින්නත් ඔබ දන්නවනේ ආගමික ඉගැන්වීම් වල මූලික ඉගැන්වීම් මොනවද කියලා? අවිහිංසාවාදයට සම්බන්ධ ඒවාද? මොනතරම් මේ ප්‍රධාන ආගමික උත්සව සිද්ධ කරනකොට මොනතරම් මේ ජීවිත මේ සත්‍යවම වුණත් බිල්ලට දෙනවා. එතකොට ඒක සම්මා සංකප්පයට හේතු වෙනවද? එතකොට ඒක ඔක්කොම මිච්ඡා සංකප්පයේ සම්බන්ධ. ඒ නිසා පින්වත් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තියෙන වටිනාකම. ඒක වෙන කිසිම ආගමක් එක්කවත් සමාන කරන්න යන්න බෑ. මේක මේකට සමානයි කියලා.
අවිහිංසාවාදී ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ සම්මා සංකප්පය තුළ මේ ටික එනවනේ. නිවන් මඟට යම් කිසි කෙනෙක් මේ ගුණ ධර්ම ටික පුරුදු පුහුණු කරනවා නම් සම්මා දිට්ඨියේ පිහිටලා සම්මා සංකප්ප සිත තුළ ඇති කර ගන්න ඕනේ. නික්කම්ම අව්‍යාපාද අවිහිංසා. මොන බලන්න. මේ යහපත් සංකල්පනාවන් හිත තුළ ඇති කරගත්ත කෙනාට තමයි මොකක්ද ඊළඟට එන්නේ? ඒ ආරෂ්ඨාංග මාර්ගය. ඊළඟ ධර්ම දේශනාවේදී පැහැදිලි කිරීමක් කරන්න දැන් මතක තියාගන්නකෝ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා වුණ බලන්න. දැන් අපි හොඳ සිතවිලි අපි මේ සිත තුළ ඇති කර ගන්නවා නම් ඒවා තමයි අපි මේ වචනයට හරවන්නේ. හිතේ ඇති වෙන සිතවිලි. නැත්තම් හිතේ ඇතිවන මේ හිතේ ඇති වෙන නැති සිතවිලි අපි කියන්නේ. තේරෙනවද? දැන් අපි මොනවා හරි මේ කටින් වචන පිට කරනවා නම් ඒවා මුලින්ම කොහෙද ඇති වෙන්නේ ඒවා? සිතේ ඇති වෙන්නේ. ඒ සිතේ ඇති වෙන සිතවිලි තමයි මේ වචනයට හරවලා කියන්නේ. දැන් ඔය මේ භාෂාවෙන් ඉගෙන ගන්නකොටත් මේ අපි භාෂාව ඉගෙන ගන්නකොට ඔය මේ අකුරු වල උප්පත්ති ස්ථාන ඉගෙන ගන්නවනේ නේද? ඔස්තජ කියයි නේද? තාලුජ කියයි, දන්තජ කියයි නේද? ඒවා මේ අපේ මේ උසුම ගන්නකොට ඒ ගන්න මේ වාතය නේද? වාතාශ්‍රය මේ අපි මේ අපේ කටේ ඒ ස්ථානවල වදින්න සලස්වනවා. ඒකට දිව සම්බන්ධ කරගෙන නේද? නාසික අක්ෂර තියෙනවා නේද? ඒවා ඒ සුදුසු තැන්වල මේ ඝට්ටණය වෙන්න සලස්වනකොට තමයි මේ ශබ්ද එන්නේ. තේරෙනවද? නිකම්ම මේ වචන මේ පිට වෙනව නෙවෙයි. තේරෙනවද? ඒවා ඉගෙන ගන්න පුළුවන් නේ භාෂාව ඉගෙන ගන්නකොට. එතකොට මේ වචනයක් මේ පිට කරා කියන වචනයක් සද්ද කරා කියලා කියන්නේ අපේ හිතේ ඇතිවන සිතවිල්ල තමයි ඒ වචනේ පිට කරන්නේ. නේද? එතකොට අපි දැන් යම් කිසි ක්‍රියාවක් කරත් ඒ ක්‍රියාව නිකන් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා මේ හිතෙන් හිතනවා මේ දේ කරන්න ඕනේ කියලා. එතකොට තමයි ඒ සංඥාව දෙන්නේ. එතන ඉඳගෙන ඉන්නකොට දැන් මෙතන නැගිටින්න ඕනේ කියලා හිතන්න නැතුව නැගිටින්නේ නැහැ. දැන් ආබාධ තිබ්බ ඔය මේ එහෙම හිතන්න බැරි අය ගැන නෙවෙයි මේ කියන්නේ. හොඳට නේද මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන නේ සසඤ්ඤ සහිත සමන සහිත මේ සමනකේ සසඤ්ඤේ මේ සංඥාවන් හොඳට වැඩ කරන හොඳට මනස මේ වැඩ කරන නේද? එහෙම අය ගැන මේ කියන්නේ. එතකොට මේ ශරීරයේ හසුරවන්නේ නේද? එතකොට මේ අපි මේ කතා කරන වචන මේ හැම එකටම කායික ක්‍රියාව වෙන්න පුළුවන් වාචික ක්‍රියාව වෙන්න පුළුවන් මේ හැම එකටම මූලික වෙන්නේ ඒකයි. කියන්නේ චිත්තේ නියති ලෝකෙ චිත්තේන පරික්ෂේ චිත්තසේක ධම්ම සම්බේ වසමන්නේ. ඒක බුදුහාමුදුරෝ මෙතෙන් පැහැදිලි කරනවා බලන්න නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. එතකොට කාම ව්‍යාපාද විහිංසා තමයි ඒකේ ඔය මිච්ඡා පැත්ත. ඒතර බුදුහාමුදුර අපට උගන්වන්නේ මෙන්න මේ යහපත් සංකල්පන අදහස් සිත් තුළ ඇති කර ගන්න කියලා. ඒකම තමයි අපිට එතකොට උදව් වෙන්නේ මේ විමුක්තිය උදා කර ගන්න. ඒ ටික අපේ සිතේ තියෙන මේ ලෝභාදී කෙලෙස් දුරු කරන පැත්තනේ. අපි එතකොට ගමන් කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔය මුල් පියවර අංග සම්පූර්ණ වෙන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්පනේ, සම්මා වාචා. එකිනෙක හොඳට පුරුදු පුහුණු කරගෙන එනකොට පුළුවන් අපට මේ සිත තුළ උපදින කෙලෙස් ටික දුරු කරන්න. ඒතකොට කෙලෙස් වැඩෙන පැත්තත් බුදුහාමුදුරේ දේශනා කරනවා. නේද? ප්‍රධාන වශයෙන්ම අප තුළ කෙලෙස් වැඩෙන්න හේතු වෙන්නේ මේ මිච්ඡා දිට්ඨිය නේ. වැරදි දෘෂ්ටිය. ඒ වැරදි දෘෂ්ටිය නිසාම තමයි අහංකාර, මමංකාර, මානානුසය ඕක තමයි ප්‍රබලවම තියෙන්නේ. දැන් ඔය මේ අපි ඉගෙනගෙන තියෙනවානේ මේ සක්කාය දිට්ඨියක් කියලා. මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ? මොකද්ද? මම කියලා කෙනෙක් ඉන්නවා නේද? මමයි මාගේ කියන හැඟීමට මේ ඒ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ.
එහෙම තමයි කියන්නේ නේද කෙටි. නමුත් ඒක ඔය සරලව එහෙම කිව්වට ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕනේ මේ උපාදානස්කන්ධයට. දැන් අපි ඇහුවොත් මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? ගොඩක් අය කියන්නේ මේ මම කියලා කෙනෙක් ඉන්නවා, මම කියලා මාගේ කියලා කෙනෙක් ඉන්නවා. මේකට දැඩිව බැඳීම කියලානේ කියන්නේ. නමුත් ඒ ටික විතරක් මදි. එන්නද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකටද? ස්කන්ධ පංචකයට නෙවෙයි. දැන් අපි හැම කෙනෙකුම තියෙනවානේ මේ පංචස්කන්ධය. ස්කන්ධ. ඒකට කියන්නේ ස්කන්ධ පංචකයනේ. ගොඩවල් පහක්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපි හැමෝටම තියෙනවා මේ ගොඩවල්. ඒකට කියනවා අපි කියනවා පංචස්කන්ධය කියලා. නමුත් මේක උපාදානස්කන්ධය. ඇයි උපාදානස්කන්ධ කියලා කියන්නේ? මේ ස්කන්ධ පහ මගේ කියලා දැඩිව උපාදාන කරගන්නවා. ඒකට බුදුහාමුදුරෝ ඔය මුල්ම ධර්ම දේශනාවේදී පැහැදිලි කරානේ දුක පිළිබඳව පැහැදිලි කරනකොට සංකේච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. උපාදානස්කන්ධේ දුකක් වෙන්නේ මේ පංචස්කන්ධේ දුකක් වෙන්නේ දුකක් වෙන්නේ මොකද්ද? උපාදානස්කන්ධේ. මොකද්ද උපාදාන කියලා කියන්නේ? දැඩිව අන්න ඒක තමයි අහංකාර, මමංකාර, මානානුසය. අහලා තියෙනවනේ මේ වචන ටික නේද? අහංකාර, මමංකාර, ඔය පාලි වචන ඔය. නේද? සක්කාය දිට්ඨිය ඇති කරගෙන නේද? මේ ඒවට ප්‍රබලව කෙලස් වැඩෙන්න හේතු වෙන්නේ මේ උපාදානස්කන්ධ, ස්කන්ධ පංචකේ මගේ කියලා අහංකාර, මමංකාර, මානානුසය. හොඳට දැනගන්න මේ වචන. අහංකාර කියන එක තේරුම මොකද්ද පාලියෙන්? අහං කියන්නේ පාලියෙන් මම කියන්නේ. හරි? අහං කියන්නේ පාලියෙන් මම කියන්නේ. ඒකට මම කියලා කෙනෙක් ඉන්නවා අහංකාර. මමං කියන්නේ පාලියෙන් මගේ. අහං කියන්නේ මමං කියන්නේ මගේ. මතක තියාගන්න. එතකොට අහංකාර කියන්නේ මම කියපුවාම එතන මොකද්ද? මම කියලා කෙනෙක් ඉන්නවා කියලා මේ අර විවහාරේ තියෙනවා මේක. මේ ධර්මානුකූලව මේ පැහැදිලි කිරීම කරන්නේ. විවහාරයයි මේ ධර්මානුකූල පැහැදිලි කිරීම දෙක පටලවා ගන්න ඉපෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. තේරුණාද? දැන් විවහාරයේ හැම කෙනෙක් බුදුහාමුදුරෝ දේශනා කරන මගේ ශ්‍රාවකයෝ නේද? මගේ ගම, මගේ ධර්ම දේශනා නේද? ඒ බුදුහාමුදුරෝ මගේ පාත්‍රය, මගේ සිවුර එහෙම විවහාරේ තියෙනවා. නමුත් අර ධර්මානුකූල බැලුවොත් එහෙම දෙයක් නැහැ. අහං කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා. අහංකාරයේදී වෙන්නේ මොකද්ද? අහංකාරය උපදින්නෙම මොකක් නිසාද? අවිද්‍යාව නිසා. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා වැරදි විදිහට වටහා ගන්න එකනේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය නුදුරීම. මමංකාර කියලා කියන්නේ මගේ කියපුවාම මේ දේවල් මගේ, මේ ඔක්කොම මගේ කියපුවාම එතන උපදින්නේ මොකද්ද? එතන උපදින තෘෂ්ණාව. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. බලන්නකෝ ඒවා ගැට කියලා තියෙන හැටි. අහං කියන්නේ මම කිව්වොත් එහෙම අවිද්‍යාව. ඊට පස්සේ පාලියෙන් මම කිව්වොත් මගේ. දැන් ඔක පටලවා ගන්න ඉපද දැන් අපි සිංහලෙන් අපි කියනනේ මම කියලා. තේරෙනවද? අන්න ඔතන පැටලෙයි. දැන් සිංහලෙන් මම කියන එකයි පාලියෙන් මම කියන එකේ වෙනසක් තියෙනවා. පාලියෙන් මම කියන්නේ මගේ කියන්නේ. හරිද? පාලියෙන් මම කියන්නේ අහං කියන්නේ. අහංකාර මමංකාර කියලා මතක තියාගන්න. මම මගේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එතකොට මානානුසය කියලා කියන්නේ මොකද්ද? මානානුසය කියලා කියන්නේ දැන් අපි මේ මානෙ කියලා කියන්නේ මනිනවා කියන්නේ. දැන් පාලියෙන් මාන කියලා කියන්නේ මොකටද? ඒක සිංහල තේරුම තමයි මනිනවා. දැන් අපි මේ විවිධ දේවලුත් මනිනවා නේද? මේ බර කෙරෙනකොට මනින්නේ නේද? උස මනිනවා අපේනේ. බර මනිනවා. ඊට පස්සේ මොනවා හරි අපි කඩේට ගන්න ගියා වුණත් ඒ වගේ බර මනිනවා නේද? දැන් එතන මැනිල්ලක්ද මේ? අපේ බර උස මනින එකක්ද?
මම මෙච්චර උසයි මෙච්චර බරයි කියලා මනින්න එකද? මොකක්ද මෙතන මාන කියලා කියන්නේ? මොකද්ද මනින්නේ? කෙලෙස් සහගතව. දැන් මේ මානය කියන එක දුර වෙන්නෙම රහත් වුණාම නේද? දස සංයෝජන වල මානෙ අස්පි මානෙ කියන එක ප්‍රබලව තියෙනවා. දැන් සෝවාන් වුණත් මේක ටික දුර වෙන පැත්තට යන්නේ මානෙ. මානානුසය කියලා කියන්නේ ඒකත් මේ කෙලෙස් උපදින්න ප්‍රධාන වශයෙන් හේතු වන කාරණාවක් නේ මානානුසය. කොහොමද අපි මනින්නේ? අපි මනිනවා පින්නතුනේ තව කෙනෙක් සම්බන්ධ කරගෙන අනේ මෙයා මට වැඩිය උසස් කියලා මනිනවා. තේරෙනවද? Tamanට වඩා උසස්. ඔව්. ඊළඟට Tamanට වැඩිය පහත් කියලා හිතනවා. ඊළඟට මේ තව කෙනෙකුට සමානයි කියලා මනිනවා. හරිද? සෙය්‍යමාන, සදිසමාන සහ හීනමාන. ඔන්න බලන්න. එතකොට ඔය මනින්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔතනින් හොඳක්ද වෙන්නේ? නෑ හොඳක් වෙන්නේ නෑ. හොඳ සංකල්පනා හිතේ ඇති වෙන්නේ නෑ. කෙලෙස් වැඩෙන පැත්තට යමු වෙන්නේ එක ඒ මනින්න ගියපුවා. මේක මානානුසය කියලා කියනවා. කෙලෙස් වැඩෙන්න හේතු වෙන කාරණාව මනින්න ගියපුවා. එතකොට අපි අපේ බුදුහාමුදුර අපට උගන්වනවා එහෙනම් මේ මානිය දුරු කරගන්න ඕන අපි ටික ටික. එක එකනා මනින්න යන්න ඕනේ. ඔක හොඳව පැහැදිලි කිරීමක් තමයි බුදුහාමුදුර දේශනා කරනවා. මේ රහතන් වහන්සේලා කිසිම විටක එහෙම එකිනෙක කෙනා මේ මනින්න යන්නේ නැහැ කියනවා. නේද? මානාභි සමය කියන වචනේ හොඳට මතක තියාගන්න. ඒක දුරු කරලා. අභිසමය කියන්නේ ඒකයි. රහතන් වහන්සේලා කෙලෙස් දුරු කරපු කෙනා මානාභි සමය මානෙ කියන එක දුරු කරනවා. එතකොට අපි කියමුකෝ දැන් ඔය මාර්ගඵලයකට එහෙම ආපු කෙනෙක් කියමුකෝ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් කියමුකෝ. එතකොට එයා සක්කාය දිට්ඨි දුරු කරලා සීලබ්බත පරාමාස දුරු කරලා මේ කෙලෙස් දුරු කරන පැත්තට යන්නේ. ඒ කෙලෙස් දුරු කරන පැත්තට යොමු වෙච්ච කෙනා කවදාවත් අපි කියමුකෝ දන්නවා Tamanට ඒක තේරෙනවා මේ මම මේ තත්ත්වයට මේ විදිහට පත් වෙලා ඉන්නේ. අපි කියමු රහතන් වහන්සේ නමක් සියලු කෙලෙස් ප්‍රහීන කළා. උන්වහන්සේ දන්නවා Taman මේ සියලු කෙලෙස් ප්‍රහීන කළා ඉන්නේ කියලා දැනෙනවනේ. එතකොට ඔය මේ අපි කියනවා නම් මේ ගුණධර්ම ටික මේ පිළිවෙත පුරාගෙන යනකොට සත්‍ය බොජ්ජංග ධර්ම පුරනකොට ඒක Tamanටම දැනෙනවනේ. සතිය ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි දෙකක් තියෙනවා. Tamanට දැනෙනවා. ඒ ගුණධර්ම ටික පුරාගෙන යනකොට ඔන්න මේ සති නේද? ධම්මවිචේ විරිය ඔය පීති කියලා කියන්නේ ආධ්‍යාත්මික සෝයනේ. Tamanට දැනෙනවා. ඒක සමාධි සිතේ එකඟ බව කුසල් සිතේ එකඟ බව ඇති වෙනකොට Tamanට ඒක දැනෙනවා. ඒවා මේ වචනෙන් කියන්න බෑනේ. නේද? උපේක්ෂාව නේද? හැම දෙයක්ම එතකොට Taman දැනෙනවා මම මේ ආධ්‍යාත්මික තත්ත්වෙ ඉන්නේ කියලා. හැබැයි ඒ ආධ්‍යාත්මිකත දියුණු ගත්ත කෙනා අපි කියමුකෝ තව කෙනෙක් හම්බුනාට පස්සේ මේ ඒවා විස්තර කරන්න යන්නේ. ඔයා දැන් සෝවාන් වෙලා ඉන්නේ මම සකුද්දාගාම වෙලා ඉන්නේ. හරි? මේ ඔයා දැන් මේ මම ඔයාට වැඩිය මේ ටිකක් මේ වැඩි තත්ත්වයකින් ඉන්නේ කියලා. එහෙමනේ ගොඩක් අය කතා කරන්නේ විභාගයෙන් පාස් වෙච්ච අය නේද? උපාධියම ගත්තම දැන් කට්ටිය අහනවනේ දැන් මොන ක්ලාස් එකේදී ඉන්නේ නේද? මොනවද ගත්ත උපාධියක් එහෙමයි කියලා. තේරුණාද? එතකොට ආරයක් කියනවා හරි මම මේ ක්ලාස් එකේ ඉන්නේ මේ උපාධිය මම පාස් කරලා තියෙන්නේ නේ. මේ එක්සෑම් මම පාස් කරලා තියෙනවා කියලා. හැබැයි අර කෙලෙස් දුරු කරන පැත්තට යොමු වෙච්ච කෙනා කවදාවත් එහෙම ඒ මැනීම් කරන්න යන්නේ ආධ්‍යාත්මික පැත්තත් එක්ක. තේරුණාද? අන්න එතනයි විශේෂත්වය. ඒ ආධ්‍යාත්මයට යොමු වෙච්ච කෙනා තමන් නිස්සබ්දව තමන්ගේ ආධ්‍යාත්මික දියුණු කරගන්නවා. ඒකයි මේ රහතන් වහන්සේ ගැන බුදුහාමුදුරේ දේශනා කරනකොට ඒ රහතන් වහන්සේලා කිසිම විටක ඔය මැනීම් ක්‍රමයට යන්නේ මනින්න යන්නේ මානාභිසම මානෙ දුරු කරනනේ. ආයි මනින්න යන්නේ. නැත්තම් එතනින් මෙහා හැම කෙනෙක් මොකද කරන්නේ? තමන්ගේ එදිනදා ජීවිතේ මේ කටයුතු ඔක්කොම මනින්න පටන් ගන්නවා. මට සල්ලි තියෙනවා අරයා මේ සල්ලි නෑ නේද? අරයා හොඳ ගෙදරක ඉන්නේ මෙයා පොඩි සාමාන්‍ය ගෙදරක ඉන්නේ නේ. ඒ වගේ මනින්නම යනවා. ඒකේ මැන ඉන්නවා. හැබැයි මේ මනින්න ගියාට පස්සේ මොකද වෙන්නේ? තව මේ කෙලෙස් වැඩෙන පැත්තට තමයි යොමු වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුර අපට දේශනා කරන්නේ මේ අහංකාර, මමංකාර, මානානුසය ඒවා දුරු කරන පැත්තට යොමු වෙන්නේ. එතකොට තමයි ඔය
ප්‍රබලව මේ කෙලෙස් වැඩෙන මේ සක්කාය දිට්ඨියෙන් ටික දුරු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒකනේ බුදුහාමුදුර අපට උගන්වන්නේ මුලින්ම මේ කයේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න. කයේ ස්වභාවය. කයේ ස්වභාවය දන්න කෙනාට තමයි මේ සක්කාය දිට්ඨිය ටික දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකනේ මේ සතිපට්ඨාන භාවනාවේ මුලටම මේ කායानुපස්සනාව වෙන උගන්වන්නේ. නේද? කායानुපස්සනාව ඊට පස්සේ කයටම දැනෙන වේදනාව. ඒකට උන්වහන්සේ මේ වෙන මේ දෙයක් ගැන නෙමෙයි කියන්නේ මේ තමන් ගැනමයි. තේරුණාද? තමන්මනේ මේ දැන් අපි කියමු උපාදානස්කන්ධය කියලා කිව්වහම ඉතින් අර වෙන පිට කෙනෙක් නෙවෙයි. නේද? තමන්මනේ මේ ඒවා උපාදාන කරගන්නේ. තමන්ටමනේ. ඒකට බුදුහාමුදුරේ ඒකයි දේශනා කරන්නේ. දැන් අපි මේ ස්කන්ධ පංචකයක් මේ විදිහට ලබාගෙන තියෙනවා මනුෂ්‍යාත් භවය මේ විදිහට ලබන් තියෙනවා. එතකොට මේ ඇස කන නාසය මේ ඉන්ද්‍රියන් ඔක්කොම බුදුහාමුදුරේ දේශනා කරනවා අපේම මේ පුරාණ කර්මවල ප්‍රතිඵලයක් කියනවා. මොන බලන්න. තමන් මේ දැන් මේ ශරීරයක් අපිට උරුම වෙන්නේ අපිම පෙර කරන ලද ඒ කර්මයට අනුරූපව කියනවා. ඔය මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ චුල්ලකම්ම විභංග සූත්‍රය කියවන්නේ. ඒ මේ ඔය සුබ කියන තරුණයාට බුදුහාමුදුරු දේශනා කරනවානේ කරුණු 14ක් මේ අහනවානේ නේද? බුදුහාමුදුරන්ගේ ඒ තරුණයා ඇවිල්ලා ප්‍රශ්න 14ක් අහනවා. එතෙන්දි මේ සමාජයයි මෙහෙම මේ සමහර අය ඉන්නවා මේ විදිහට නේද? සමහර අය අඩු ආයසතු මැරෙනවා, සමහර අය දීර්ඝාස භුක්ති විඳිනවා නේද? සමහර සල්ලි තියන අය ඉන්නවා, දුප්පත් අය ඉන්නවා. මේ සමාජ විෂමතාවය මොකද්ද මේ විදිහේ සමහර අය විවිධ අඩුපාඩුකම් තියෙන අයත් ඉන්නවනේ. මේ කවුරු හරි දෙවි කෙනෙක් මවනවද මේක මොකද වෙන්නේ? මේ තරුණයාට දැන් අදත් තරුණයන්ට ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒතර බුදුහාමුදුරු දේශනා කළේ කම්මස්ස කාමානව කම්මදායදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ යං කම්ම කරිස්සාමි කල්යාණං පාපකම්ම තස්සදායං බව. ඒ බුදුහාමුදුරු මේ තමන්ම කරන මේ කර්මයට මුල් තැනක් දුන්න. හැබැයි බුදුහාමුදුරු ඔය න්‍යාම ධර්ම පහ පැහැදිලි න්‍යාම ධර්ම ටික පැහැදිලි කරනකොට එතෙන්දී සෑම දෙයක්ම කර්මයෙන් සිද්ධ වෙනවා කියලා එහෙම නියත වශයෙන් කියලා නේ. ඒක එක ප්‍රධාන හේතුවක් විතරයි. තේරුණාද? අන්න ඒකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. සෑම දෙයක්ම කර්මද හැම කෙනෙක්ම මොකක් හරි කියලා ලෝක මේ කර්මෙනි කියලා කර්මයට පටවනවා. ඒක බුදුහාමුදුරු එහෙම දේශනා කළා නෑ. හැම දෙයක්ම කර්මයෙන් සිද්ධ වෙන්නේ නෑ. තේරුණාද? තමන් විසින්ම තමන්ගේ මේ උත්සාහයෙන් නේද? ඒ විදිහට නොදැනුවත්ව ඒ වගේ දේවල් කර ගන්නවනේ. ඒකට බුදුහාර දේශනා කරන දැන් මේ තමන් විසින් මේ කර්ම ඒ විදිහට අතීත කර්මනේ මොනතරම් අතීත කර්ම තියෙනවද අපි? දැන් අපි මේ ඉපදුනා කියලා කියන්නේ මේ මිනිස්සෙක් කියලා අපි කරපු කර්ම ගෙවාගෙන යනවා. ඒ ගෙවන අතරේ නැවත කර්ම රැස් කරනවා. නේද? අලුත් කර්ම රැස් කරමින් කරපු කර්ම ගෙවමින් තමයි මේ යන්නේ. ඒවට බුදුහාම දේශනා කරන සංස්කාර කියලා. ඒ තරම් මේ කර්මය හා පුනර්භවය පිළිබඳ බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම දේශනා කළා තියෙනවා. ඒක ඔය කර්ම විශ්ය අචින්තයනේ. තේරුණාද? බුදුදහමේ බුදුහාමුදුරුවෝ උගන්වන අචින්ත්‍ය විෂයන්. දැන් සමහර අවස්ථාවල බුදුහාමුදුරුවෝට ඇවිල්ලා එක එක්කෙනා ප්‍රශ්න අහනවනේ. ඒ ප්‍රශ්න අහනකොට බුදුහාමුදුරුවෝ ඒ අහපු හැම ප්‍රශ්නයකටම මේ පිළිතුරු දෙන්න ගියේ නැහැ. සමහර ඒවා අයින් කරා. ඒවට කියන්නේ මොනවද? තපනීය කියලා. පිළිතුරක් නොදී අයින් කරපු ප්‍රශ්න තියෙනවා. දැන් අදටත් අපිටත් සමහර වෙලාවට කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම තේරෙනවද? පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්න මේ තියෙනවනේ. තේරෙනවද? දැන් සමහර අය හිතන මේ ලෝකේ මේ මිනිස්සයා ඉස්සල්ලාම දෙවි කෙනෙක් මැව්වද ඊට පස්සේ ඒ දෙවියෝ කවුද මැව්වේ? ওই ප්‍රශ්නනේ. ඊට පස්සේ ඕකට මේ හොඳම උදාහරණය තමයි දැන් සමහර අයට ඔය ඔළුව අවුල් වෙන ප්‍රශ්නයක් තමයි දැන් ඉස්සල්ලාම හටගත්තේ මේ බිත්තරේද එහෙම නැත්නම් කුකුලද කියන්නේ. දෙක එකක්වත් කියන්නේ නෑ. කුකුලනද බිත්තරේද නෑ බිත්තරේ නේද කුකුලත් නෑ නේද? ඕ වගේ ප්‍රශ්නත් බුදුහාමෙන් ඇහුවනේ. මේ ලෝකේ කෙලවරක් තියෙනවද? අගක් මුලක් තියෙනවද? හරිද? ඒ වගේ. එතකොට ඔය කර්මයේ අචින්තිය වෙනකොට අචින්තිය කියන්නේ හිතලා මේ කල්පනා කළා මේ අවසානයකට එන්න බෑ. අචින්ත්‍ය විෂයන් කීපයක් තියෙනවා බුදුදහමේ. එකක් බුද්ධ විෂය. හරි? බුදුවරයෙකුට මෙච්චර මේ දේවල් කරන්න පුළුවන් කියලා තේරෙනවද? මේ එහෙම මේ අවසානයක් එහෙම දකින්න බෑ.
මේ කෙනෙකුට කියන්න බෑ බුදුවරයෝගේ තියෙන ඒ සර්වඥතා ඥානෙ මෙච්චරයි කියලා. තේරුණාද? ඊළඟට තමයි මේ ධානය વિશે. යම් ධානය මට්ටම ධානය කියන්නේ මොනවද? මේ සිතේ තියෙන ප්‍රබල කෙලෙස් තියෙනවානේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන. ඒ ප්‍රබල කෙලෙස් වලින් තමයි අපේ මේ සිතේ තියෙන ප්‍රභාස්වර බව, දීප්තිපත් බව වහලා තියෙන්නේ. වටිනා මණිකක් තියෙනවා මේ ඒ මාණික්කේ නිකන් අර කුණු ජරාව පස් වලින් නිකන් වැහිලා මේවා වෙලා තියෙනවානේ. එතකොට ඒක දීප්ති පේන්නේ. ඒක හොඳට උපමට්ටම් කරලා ගන්න ඕනේ. මැදලා ලස්සන. බුද්ධ. ඉතින් මේ සිතත් සිතේ තියෙන ප්‍රභාස්වර බව, සිතේ තියෙන වටිනාකම මේකේ මේ ඒ ඔක්කොම වැහිලා තියෙන මොනවෙන්ද? මේ කෙලෙස් වලින්. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, ව්‍යාපාදේ එකක් වෙනවනේ ඔය බලන්න ඒ වගේ ඔක්කොම ප්‍රබලව මූලිකව සම්බන්ධ වෙනවා. තීන මිද්ද, උද්ධව ටික වෙනම පැහැදිලි කරන්න ඕනේ. නේද? ඒ වගේ මේ වැහිලා තියෙන. එතකොට යම් කිසි කෙනෙක් දැඩි වීර්යයෙන් හරි දැන් දුක දුරු කරන්නත් ඕනේ වීර්යයෙන් කියනවනේ. විරියේන දුක්ඛං අච්චේති කියනවා. දුක දුරු කරන්න ඕන නම් එයාට වීර්යය තියෙනවා. එතකොට මේ සිතේ ප්‍රබලව උපදින කෙලෙස් දැඩි වීර්යයෙන් යටපත් කරනවා. දුරු කරනවා නෙවෙයි. යටපත් කරනවා. ඒකනේ බුදුහාමුදුරුවන්ටත් කලින් හිටියන්නේ කිසිවරු හිටියා ආලාර කාලා මුද්දක රාම පුත්‍රයන් නේද? ඒ අෂ්ට සමාපත්තිය උපදවගත්ත හිටියන් ධානා මට්ටමට දියුණු කරගත්තා. ඒ අය ප්‍රබලව කෙලෙස් යටපත් කරගෙන හිටියේ. ඉතින් කෙලෙස් මේ යටපත් කරාම තමයි මේ හිතේ තියෙන ප්‍රභාස්වර බව මේ ඉස්මතු වෙලා එන්නේ. ඒ ධානා මට්ටම හිත දියුණු කරයි කට්ටිය. කෙලෙස් යට. හැබැයි බුදුහාමුදුරුවෝ ධානා වර්ණනා කළේ නෑ, අගය කළේ නෑ. ඇයි ඒ? ඒවා යටපත් කරාට අර තිබ්බට වැඩිය ප්‍රබලව ඒවා මේ ඉස්මතු වෙන්න පුළුවන්. දුරු කළා නේ. යටපත් කරපු දෙයක් නැවත තිබ්බට වැඩිය වේගෙන් උඩට එන්න පුළුවන්. ඒකට උදාහරණයක් කියන ඔය මේ බුදුහාමුදුරු දේශනා කරපු එකක් නෙවෙයි. ඔය දහම් කරුණු පැහැදිලි කරනකොට කරන පැහැදිලි කිරීමක් තමයි රබර් බෝලයක් වතුරයට මේ මොකක් හරි මේ ගහලා තියලා තියෙනවා. රබර් බෝලයක්. හරිද? මොකක් හරි යට මේ වතුරයට හිර කරලා තියෙනවා. හැබැයි ඔක චුට්ටක් එහෙම මේ බුරුල් වෙලා නේද? බුරුල් වෙච්ච ගමන්ම එක සැනින්ම උඩට එනවා. අන්න ඒ වගේ ටිකක් මේ ධාන මට්ටමින් මේ කෙලෙස් ප්‍රබලව යටපත් කරගෙන එන්න එකත් ඒ වගේ තමයි. එක සැරේම සමාලාවට අර තිබ්බට වැඩිය අර යටපත් කරපු කෙලෙස් ඉස්මතු. තවත් උදාහරණයක් කියනවා. ගලන ගඟක් එක තැනකින් බැම්මක් බැඳලා මේ ඒ ගලන වතුර නවත්තන්න බැම්ම බඳිනවා වගේ කියනවා. තේරුණාද? ගලන ගඟක් කවදාවත් බැම්මක් බැඳලා නවත්තන්න බෑ. ඒ ටික කාලයක් වතුර පිරෙලා අපි කියමු බැම්ම කොච්චර විශාලද බැන්දත් අර ගඟ ගලන එකේ වතුර එකතු වෙලා සමහරලාට බැම්මත් කඩාගෙන යන්න පුළුවන්. එතකොට අර ගලන ගඟ තිබ්බට වැඩි විශාල විපත්යක් වෙන්න පුළුවන්. අර වතුර එකතු වෙලා සැරේම අර මහා ජල කතා කරන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ ධාන පැත්තට මේ තමන්ගේ ශ්‍රාවක පිරිස යොමු කළේ නැත්තේ. වර්ණනා කළේ නැහැ, අගය කළේ නැහැ. ඒකට යොමු වෙන්නේ උන්වහන්සේ සෑමීටම දේශනා කළේ මේ කෙලෙස් දුරු කරන මාර්ගය. තේරුණාද? මේ කෙලෙස් දුරු කරන් ටික මේ තේරුම් අරගෙන කෙලෙස් දුරු කරන මාර්ගය තමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට අපි හොඳට තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ අපේම හිතේ උපදින මේ සිතුවිලි පිළිබඳව. දැන් පින්නත් ඔබට තේරුමක් තියෙන්න ඕනේ. දැන් හිත කියන එක මේක වෙන කොහෙවත් නෙමෙයි, තමන් ළඟම තියෙන තමන්ගේම හිතනේ නේද? ඒකයි බුදුහාම දේශනා කළේ යම් කිසි කෙනෙක් මේ හිත দমনය කරනවා නම් චිත්තං ගුත්තං සුඛාවා. එයාට ඒක සැප පිණිස පවතිනවා. ඔය මේ ධම්මපදයේ ගාථාවකුත් තියෙනවානේ. මේ පොඩි හාමුදුරුවෝ නමක් නේද? ඔය නම් ගන්න මතක නෑ. මේ සිද්ධියේ අපිට ගන්න පුළුවන් ආදර්ශය ගන්න. මේ ගමේ පින්ඩපාතේ වඩිනකොට මේ පොඩි හාමුදුරුවෝ සාමණේර පොඩි හාමුදුරුවෝ දකින්න වටපිටාවේ තියෙන සිදුවීම් අතර නේද? උසුකාරා නමයන්ට තියෙනවා. දාරුන් නමයන්ට දැක්කා නේ. ඊට පස්සේ මුලින්ම තියෙන්නේ වතුර Tamanට අවශ්‍ය තැනට අරගෙන යන්න ඒ දක්ෂ පුද්ගලයෝ
තමන්ට ඕන තැනට වතුර අරගෙන යනවා කියනවනේ පොඩි මේ කියන්නේ දිය පාරවල් වලින් ඇලවල් බැඳලා නේද? මේ තමන්ට ඕන තැනට වතුර අරගෙන. ඒකනේ මේ වාරි කර්මාන්තය කියන්නේ. වාරිජෝ නේද? වාරි කර්මාන්තයේ දක්ෂ අය තමන්ට අවශ්‍ය තැනට වතුර ටික මේ ඇලවල් හදලා නේද? මේ බට දාලා අවශ්‍ය තැනට වතුර අරගෙන යනවා. දකින්නෝ දැන් මේ පින්ඩපාතේ වදිනකොට. දැන් අපිටත් මේ අත්දැකීම් තියෙනවනේ නේද? මේ කුෂ්කර්මාන්තයම කරන අය මේ කුෂ්කර්මාන්තර අවශ්‍ය මේ වතුර දැන් නම් බටනි ගොඩක් දාලා තියෙනවා. ඉස්සර කාලේ එහෙම නෙමෙයි. ඇලවල් හාරලා නේද? වේලි බැඳලා වතුර මේ ස්වභාවිකව ගලාගෙන යන හදනවා දකින්න. හරි. ඊට පස්සේ මේ උසුකාරා කියලා කියන්නේ ඔය මේ ඊතල එහෙම හදනයි. දැන් බලන්න ඊතලයක් මොනතරම් ඒක හරියට බැලන්ස් එකේ තියෙන්න ඕනද? නේද? ඊතලේ නේද? ඊතලයයි ඊට පස්සේ ඒකට අවශ්‍ය නේද? ඒ අවශ්‍ය දේවල් ටික මේ දණ්ඩ එහෙම හදනකොට කැලේ තියෙන ලී ගෙනල්ලා මේක හොඳට ගාලා හොඳට මේ සකස් කරන්න. ක්ලේශ වැඩක් නෙවෙයි. ඒකට දක්ෂතාවයක් තියෙනවා. නේද? මේ ඊතලෙ හිම හදන්න. නැත්තම් ඒක මොකද වෙන්නේ? අර ඊතලේ හරියට හැදුවේ නැත්තම් මේක විදින පැත්ත නෙවෙයි යන්නේ. නේද? වෙන දිහාකට යන්නේ. ඒ නිසා දක්ෂ තල හදන මේ වඩුවා ඒක ලස්සනට හොඳට ඊතලේ සකස් කරනවා. දාරුන් නමෙන් තත් එක. ඊට පස්සේ මේ ඔය දව භාණ්ඩ හදන අය දැන් බලන්නකො මේ කබඩ් එහෙම නේද කොච්චර ලස්සන හදලා තියෙනවද ඒක. මේ වැටවල් බීරළු වරෙන්නේ ඔයදී කැලේ තියෙන ලීනේ ඒ නේද ඔය කැටයන් කපලා ලස්සනට ඒ දක්ෂ අය ඒ විදිහට Tamanට ඕන විදිහට ඒ දේවල් කරගන්නවා. නුවණින්. ඒකෝ මේ ප්‍රියහම කල්පනා කරනවා ඒ දේවල් එහෙම කරනවා නම් දැන් මට බැරි මොකද මගේ මේ හිත මට ඕන විදිහට හදාගන්න කියලා. එහෙම කල්පනා කරලා හිත කුසලයට යොමු කරලා මේ විමුක්තිය උදා කරගන්න. ඒකෝට ඒකත් දැන් හිත කියන එකත් Taman හදන්න ඕන එකක් නේ. ඒකනේ චිත්තං මුත්තං සුඛාවහං කියන බුදුනවා. ඒකෝට ඒකයි ඒ වගේම යම් කිසි කෙනෙක් මේ හිත අයහපතට යොමු කරනවා නම් බුදුහාම දේශනා කරනවා. දිසෝ දිසං යන්තං කයිර. ඒ දිසෝ කියලා කියන්නේ මේ පාලියෙන් හොරාට. හරිද? දිසෝ කියන්නේ පාලියෙන් හොරාට. මේ දිසෝ දිසං යන්තං කයිර. මේ හොරෙක් තව හොරෙකුට අයහපතක් කරනවා. කොහොමද ඒකට? හොරෙක් මේ තව හොරෙකුට මේ යමක් කරනවා නම් ඒ හොරා ඉතින් අනිත් හොරාට හොඳ දෙයක් කරන්නේ ඒ හොරාගේ දේවල් හොරකම් කරන එක නේ කරන්නේ. නේද? ඊට පස්සේ වෛරක්කාරයෙක් තව වෛරක්කාරයෙකුට යමක් කරනවා නම් නේද? වේරි වාපන වේද. ඒ වගේ දැන් අපි කියමුකෝ ඒ කට්ටිය අයහ වෛරක්කාරයෙක් තව වෛරක්කාරයෙකුට සමහරවිට මේ මනුස්සයාගේ ජීවිතේ පවණිත කරන්න පුළුවන් නේ. තරහෙන් වෛරේ. ඒ වගේ දැන් සමාජයේ සමහර මිනිස්සු කරන අයහපත් දේවල් තියෙනවනේ. ඔය හොරකම් මිනි මරුම් මරේ මේ දේවල් ඒක බුදුහාම දේශනා කරනවා මේ අන්න ඒ වගේ සිද්ධ කරන අයහපතකට වැඩිය අයහපතක් වෙනවා කියනවා මොකක් වුණොත්ද තමන්ම තමන්ගේ හිත අයහපතට යොමු කරනවා ඒකෙන් තවත් ලස්සන බුදුහාම දේශනා කරනවා දැන් ඒකේ අනිත් පැත්ත දැන් අම්මට තාත්තට දරුවෙක් වෙනුවෙන් යම්කිසි උදව්වක් කරනවා නම් යම් කිසි සීමාවක් තියෙනවා. එහෙනම් දැන් ඉගෙන ගන්න දරුවෙක් නම් එයාට පන්ති අවලා නේද? අවශ්‍ය කෑම බීමට දීලා දුප්පත් ඔක්කොම දීලා පන්ති අවලා පුතා ඉගෙන ගන්න, දුව ඉගෙන ගන්න කියලා ඒකට යොමු කරනවා. එතනින් එහාට පුළුවන්, පොවන්න පුළුවන් දෙ පොත් දෙක කළ සුප් එකක් හරි හදලා එහෙම මේව කරන්න බෑනේ. නේද? ඒ ළමයා දැනගන්න එපා තමයි පාඩම් කරලා ඒව මතක තියාගෙන නේ විභාග ලියලා ඒ තමන්ගේ ඒවා ටික කරගන්න. අම්මට තාත්තට දරුවෝ වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරනවා හැමදේම කරන්න බෑ සීමාවක් තියෙනවා එතකොට නෑදෑයෝ ඉන්නවා නම් ඒ නෑදෑයන්ටත් අනිත් අයට හැම උදව්වම කරන්න බෑ තේරුණාද මිතුරෙක් ඉන්නවා නම් ඒ මිතුරත් තමන්ගේ හොඳම මිතුරා වුණත් එයාටත් හැම උදව්වම කරන්න බෑ යම් කිසි සීමාවක් තියෙනවානේ ඔක්කොම කරන්න බෑ ඒකට බුදුහාම දේශනා කරනවා පින්තුනි යම් කිසි කෙනෙක් මේ තමන්ගේ හිත
යහපතට යොමු කරා නම් අර අම්මට තාත්තට නෑදෑයන්ට මිත්‍රයන්ට මේ සහෝදර සහෝදරයන්ට ඒ කිසි කෙනෙකුට කරන්න බැරි යහපතක් උදා කරගන්න පුළුවන් කියලා. ඔන්න බලන්න. ඒ තමන්ම තමන්ගේ හිත යහපතට යොමු කරගත්තොත් අය වෙන දෙයක් නෙවෙයි. ඒක බලන්න. එහෙනම් මේ සිතේ යහපත් සංකල්පනා ඇති වෙන්න නම් සම්මා දිට්ඨිය නේද? නිවැරදි අවබෝධය ඇති කරගෙන මේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා මේ කුසල සාගත සිතවිලි නිරතුරුවම හිතේ උපදව ගන්නට තමන් කටයුතු කරන්න ඕනේ. ඒතකොට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරන්න ඕනේ. තමන් කරපු පින් දහම් ගැන මෙනෙහි කරන්න හිත පිළිලි කර ගන්නතු. මේ මොහොතේ මේ තමන් ඒ පිළිබඳව කල්පනා කළා මේ මොහොත අපතේ යවන්නේ නැතුව ඒ කුසලයට යොමු කරන්න තමන් අදිස්ථාන කර ගන්න ඕනේ. ඒකනේ නිතරම බුදු ගුණ භාවනාවෙන් වඩන්න කියන්නේ. එතකොට අපි යම් කිසි ගුණයක් නිතර මෙනෙහි කරනවා නම් අගය කරනවා නම් නේද? තව කෙනෙක්ගේ වටිනාකමක් නේද? තව කෙනෙක් කරන යහපත් දෙයක් අගය කරනවා නම් අපිට ඒ ගුණය පිහිටනවා. ඒකනේ බුදු ගුණ නිතරම වඩන කෙනාට ඒ සිහි කරනකොට ඒ ගුණයන් අපිට පිහිටනවා. නේද? බුදු ගුණ. බොරු කියන්නේ තෙන්න, සත්තු මරන්නේ තෙන්නේ නේ, හොරකම් කරන්නේ තෙන්නේ නේද? පින්නට දහමට යොමු වෙලා ඒ මානසික සෝය ඒ සිසිලස සැනසීම අපට ඇති වෙනවා මේ ගුණයන් අපි වඩනකොට. ඒකයි නිතරම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, ඒ ගුණ ධර්ම නිතරම පුරුදු කරන්න කියන්නේ. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල නියැලෙන්න කියන්නේ. ඒකට අපට මේ මිනිස්සෙක් හැටියට උප්පත්තිය ලැබුවාම ඊටාම සුළු කාලයක් තමයි අපිට ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ නේද? ඒ සුළු කාල සීමාව තුළ උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න තමන් අදිස්ථාන කර ගන්න ඕනේ. ඒක තමන්ගේ ගත කරපු ජීවිතයෙන් තමන් යහපත් ප්‍රතිඵලයක් උදා කරගත්තා කියලා තමන්ටම තමන්ගෙන් හිතලා සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ වෙලාවේ මේ දහම් කරුණු ටික මතක් කළා වෙනත් ඔබට. එhmenan අපි සිත් තුළ ජනිත කරගත් උදාාරකින් සිත්විලි දෙවියන් සෑත් සියලු සත්වයන්ට පුණ්‍ය ආමෝදනාවක් ලෙස අපි අනුමෝදන් කරමු. ඒකටම ගාථා සජ්ජායනා කරමු. ittavata shammihi sampatan punya sampadang sabbe deva sabbe sampatti siddhya ittavata shammihi sampatan punya sampadang sabbe bhuta sabbe sampatti siddhya ittavata shammihi sampatan punya sabbe sattanumodantu sabbe sampatti siddhya මේගේ ඥාතිනු සිහිපත් කොට පින් අනුමෝදන් කර විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා සුශීලා ජයවර්ධන මහත්මිය ඇතුළු මේගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා සංසාර භවයන් සුවපත් කරගෙන උතුම් නිවනින්ද සැනසෙත්වා කියන මේ කාණ්ඩ සිතුවිලි පෙරදර කරගෙන අපි මේගේ ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. බුද්ධ ආදී රත්නත්‍රේ ආශිර්වාදයක් ඒ වගේම අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න ලැබුණා. පුතිර මහත්මයාත් සරණි මහත්මයා පුරුදු පුතාත් ඒ වගේ උපාසකතුන්වනුත් ඒ පවුලේ පින්නතුන් තමන්ගේ හිතයින් කල්යාණ මිත්‍රොත් එක්ක ආශි කරගෙන අද මේ උතුම් පින්කම මේ විදිහට සිද්ධ කරන්න ලැබුණා. ඉතින් මේ ධර්ම දානමය පින්කමින් ජයිත කුසල ශක්තිය හැම දිනාටම ආශිර්වාදයක් තුලින් දුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා අපල උපද්දවා ඇතන නම් ඒ සියල්ලම දූරීභූත වේවා. වැඩිහිට හැම දිනා සිද්ධ කරන දැකිය ආරක්ෂා කටයුතු අධ්‍යයන වේවා. ඒ දුවදරුවන්ගෙත් අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වෙලා මේ අයට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා ජීවිත වාසනාවන්ත කරගන්නට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. හැම දිනාට මෙලොව වශයෙන් සිත සාන්තියක් යහපතක් සිද්ධ වේවා. ඒ වගේම හැකි ඉක්මනින්ම වහා මේ ධර්මයේ සී සත්‍ය අවබෝධ කරගෙන මේ සසර දුකින් අත මිදෙන්න හැම දිනාටම හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. මෙලොව වශයෙන් සිත සාන්තියක් යහපතක් හැම දිනාටම සිද්ධ වේවා. ඒ වගේම උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට අප හැම දිනාටම මේ සිද්ධ කරන පින්කම් වලින් ජය කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා ප්‍රසාදු හැම දිනාම පින්කම් වලින් කොහොම මැද ගන්න ආශිර්වාද ලබන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු